ඔන්න අද අපි අරගෙන ආවේ හැමෝම එනකම් බලාගෙන ඉඳපු මලයාලම් සිනමාවේ එතෙක් මෙතෙක් නිර්මාණය වුණු අති විශිෂ්ටම චිත්‍රපටයක් වන ලෝකා චැප්ටර් 1 කියන චිත්‍රපටය. චිත්‍රපටයේ කතාව ගැන කිව්වොත් සනි, විනු සහ නයිජල් කියන යාළුවෝ තුන්දෙනා ඉන්න ෆ්ලැට් එකේ ඉස්සරහ ෆ්ලැට් එකට අලුතෙන් ගැහණු ළමයෙක් එනවා. ඉතින් වැඩි කතාවක් නැති මෙන්න මේ ගැහණු ළමයා ඇවිල්ලා ටික දවසක් යද්දි සනි වගේම එයාගේ යාළුවෝ දෙන්නට හරිම අමුතු අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම දවසක් රෑ වෙලාවක සනි වචනෙන් විස්තර කරන්න බැරි තරම් අමුතු දෙයක් දකිනවා. ඒ දැකපු දේ කොච්චරද කිව්වොත් සනි එතනම සිහිය නැතුව වැටෙනවා. ඉතින් පටන් ගත්ත විනාඩියේ ඉඳන්ම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් ඉන්දියානු සුපර් හීරෝ චිත්‍රපටයක් තමයි මෙන්න මේ චිත්‍රපටය. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද සම්පූර්ණ කතාවට. ආරම්භයේදීම මුලින්ම අපිට පෙන්වන්නේ එක්තරා ප්‍රදේශයක සිද්ධ වෙන ගැටුමක දර්ශනයක්. මෙන්න මෙතනදී තමයි අපේ කතාවේ නායිකාව වෙන චන්ද්‍රාව අපිට හඳුන ගන්න ලැබෙන්නේ. මේ වෙලාවේ චන්ද්‍ර ඉන්නේ මොකක් හරි ලොකු ගැටුමකට මැදි වෙලා. මෙතනදී මෙයා ළඟ තිබුණු ටෙලිෆෝන් එකෙන් කෙනෙක්ට කෝල් එකක් ගන්නවා. ඒ තමයි ප්‍රකාශ්. ඉතින් කෝල් එක ගත්තම චන්ද්‍රගෙන් ප්‍රකාශ් අහන්නේ ඔයා අරක ගත්ත නේද? ඉස්තාදාරගේ මිනිස්සු ඔයාව හොයනවා. ඒක නිසා පුළුවන් තරම් ඉක්මනින් ඔතනින් පිට වෙන්න. මොකද ඔයාගේ ලොකු අයියට ඔයාව එයාගේම දුවෙක් වගේ නිසා කියලා. එතනින් පස්සේ අපිට පෙන්වන්නේ ඉස්තාදාරගේ මිනිස්සෙක් චන්ද්‍රාව හොයාගෙන කියලා. ඉතින් මෙන්න මේ කෙල්ලට මෙතනදී කෝල් එකක් එනවා. කොමනවත් ඉතින් ඒ කෝල් එකෙන් කියන්නේ චන්ද්‍රාව මෙතනම ඉවරයක් කරලා දාන්න කියලා. මෙතනදී නම් මේ කෙල්ල චන්ද්‍රට වෙඩි තියන්න හදනවත් එක්කම චන්ද්‍ර මේ ගොඩනැගිල්ලෙන් පැන ගන්නවා වගේම එයා මේ රටින් පිට වෙලා ආපහු ඉන්දියාවට එනවා. ඉතින් ඒ සීන් එක එහෙමම කට් කරලා අපිට පෙන්වන්නේ චන්ද්‍ර ඉන්දියාවේ එයාපෝට් එකෙන් එළියට එනවා. මෙතනදී මෙයාව ගන්න ප්‍රකාශ් සහ කුමාර් ඇවිත් ඉන්නවා. ප්‍රකාශ් චන්ද්‍රව දැක්ක ගමන් එයාව උණුසුම් විදියට පිළි අරගන්නවා වගේම පස්සේ චන්ද්‍ර ප්‍රකාශ්ගෙන් අහන්නේ මට මෙහෙට එන්න කිව්වේ ඇයි හැමදේම හොඳින් නේද කියලා. කොමනතුදින් ප්‍රකාශ් මේ වෙලාව කියන්නේ ඔව් හැමදේම හොඳින් තමයි ඔයාට එයා තමයි එන්න කිව්වේ කියලා. ප්‍රකාශ් මෙතනදී ඔහු එයා කියලා හඳුන්වන්නේ තාම අපි කවුරුත් නොදන්න වැඩිමහලු පුද්ගලයව. අපි කතාව ඉස්සරහට ගිහින් බලමු කවුද මේ පුද්ගලයා සහ අපිට එයාව දැක ගන්න පුළුවන් වේද කියලා. ඊට පස්සේ චන්ද්‍රා කාර් එක ඇතුලේ ඉන්න කුමාරව පෙන්නලා ප්‍රකාශ්ගෙන් අහන්නේ මේ කවුද අලුත් එක්කෙනෙක්ද අපිට මෙයාව විශ්වාස කරන්න පුළුවන්ද කියලා. ප්‍රකාශ් කියන්නේ ඔව් මෙයා මෙහි පදිංචි එක්කෙනෙක් හරියටම මගේ මල්ලි වගේ අපිට එයාව විශ්වාස කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ චන්ද්‍ර ප්‍රකාශ් එක්ක වාහනේට නැගලා අලුත් නවාතැනට පිටත් වෙලා යනවා. මේ යන අතරමඟදී චන්ද්‍ර එක තැනකට යනවා. ඒ යන්නේ වෙන මොකටවත් නෙවෙයි චන්ද්‍රට අලුත් ඩෙන්ටිටි එකක් හදාගන්න. මෙතනදී අපිට තේරෙනවා චන්ද්‍රට මෙතන නුහුරු තැනක් නෙමෙයි කියලා. ඉතින් මෙන්න මෙතන හිටපු වයසක මිනිස්සයා චන්ද්‍රට කියන්නේ කාලෙකින් මං ඔයාව දැක්කේ. හැබැයි ඔයා තාමත් මම එදා දැකපු වගේමයි කිසිම වෙනසක් වෙලා නැහැ කියලා. ඉතින් එතකොට චන්ද්‍ර නම් කියන්නේ හැබැයි ඔයා නම් දැන් ගොඩාක් වයසට ගිහින් කියලා. ඊට පස්සේ චන්ද්‍රගේ ෆොටෝස් අරගෙන එයාට අලුත් පාස්පෝර්ට් එකකුයි ඩෙන්ටිටි එකකුයි හදලා දෙනවා. මෙතනදී අර වයසක මිනිස්සයා කියන්නේ ඊළඟ පාර ඔයා එනකොට මම ජීවතුන් අතර ඉන්න එකක් නැතුවේ. හැබැයි මෙතනින් ඉස්සරහට වැඩ කටයුතු කරගෙන යන්න මගේ පුතා ඉන්නවා. එයාට මං ඔයා ගැන හැම විස්තරයක්ම කියලා තින්නේ. ඒක හන්දා බය නැතුව ඇවිල්ලා වැඩ ටික කරගෙන යන්න කියලා. ඊට පස්සේ මේ වයසක මිනිස්සයා චන්ද්‍රාට පොතක් තෑගි කරනවා. ඉතින් මේ පොතේ නම තමයි The Live Among Us. ඉතින් මේ පොත දැක්කම ප්‍රකාශ් නම් කියන්නේ මේ වගේ පොත් කීයක් ඔයා චන්ද්‍රට තෑගි කරලා තියෙනවද කියලා. ඒ වගේම තමයි මේ පොත් වල තියෙන තේරුම මොකක්ද කියලා ප්‍රකාශ කරනවා. ඉතින් අර වයසක මිනිස්සයා කියන්නේ මේ පොත ලියලා තියෙන රයිටර් එයාගේ ඇත්තනම පාවිච්චි කරලා නෙමෙයි මේ පොත ලියලා තියෙන්නේ. හැබැයි පොතේ පාවිච්චි වෙන නම ඩොමිනික් කියලා. කොහොම හරි චන්ද්‍ර තමන්ට අවශ්‍ය දේ කරගෙන මෙතනින් පිටත් වෙලා එන්නේ තමන්ගේ අලුත්ම නවාතැනට. මෙතනදී ප්‍රකාශ් චන්ද්‍රට කියන්නේ ඔයා වැඩිය පේන්න ඉන්න එපා. ඒ වගේම ප්‍රශ්න වලට මැදිහත් වෙන්න එපා. ඔයාට මොනම හරි ඕනකමක් තිබුණොත් කුමාර්ගෙන් ඉල්ලන්න. ඉතින් මෙන්න මේ දෙයටත් එකඟ වෙලා චන්ද්‍රා තමන්ට හම්බ වෙච්ච අලුත් ෆ්ලැට් එකට යනවා. ඉතින් ෆ්ලැට් එක නම් ටිකක් අපිරිසිදු වෙලා තමයි මේ වෙලාවේ තියෙන්නේ. ඒක හින්දා චන්ද්‍රා ගිය ගමන්ම තමුන්ගේ අලුත් ගෙදර පිරිසිදු කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මෙයා ගෙදර තිබ්බ එක රහස් කාමරයක් අරිනවා. මෙතනදී අවුරුදු 10 ගාණක් විතර පරණ භාණ්ඩ ಜಾති ගොඩාක් තියෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම චන්ද්‍රා එක පෙට්ටගමක් ඇරලා එක තිබ්බ විදේශ මුදල් නෝට්ටු වගේක් අරගෙන කාමරයෙන් එළියට එනවා. ඊට පස්සේ මෙයා ගෙදර තිබුණු පරණ පත්‍ර වලින් ඔක්කොම කාමරේ තියෙන ජනෙල් ආවරණය කරනවා. ඉතින් එක ජනලයක් වහන්න යන්න හදනකොටම චන්ද්‍රගේ ඉස්සරහා ෆ්ලැට් එකේ ඉන්න එක පිරිමි ළමයෙක් මෙයා දිහා බලාගෙන ඉන්නව දකිනවා. ඉතින් මෙන්න මේ පිරිමි ළමයාගේ නම තමයි සනි. මේ සනීව දැකපු ගමන් චන්ද්‍රට කෙනෙක්ව මතක් වෙනවා. එකපාරටම කලබල වෙලා එතනින් ඉක්මනටම චන්ද්‍ර අයින් වෙනවා. මේ වෙලාවේ සනි එයාගේ ගෙදර යාළුවෝ ටිකත් එක්ක පොඩි පාටි එකක් දානවා. කොහොමද ඉතින් ටික වේලාවකින් මෙයාගේ ගෙදර බෙල් එක වදින නිසා මෙයා ගිහින් දොර අරනකොට එතන ඉන්නේ මෙයාගේ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් අනු.
ඉතින් අනු මේ වෙලාවේ ඇවිත් තියෙන්නේ සනී එයාට තෑගි දීපු පූසා වෙන ජංගුව ආපහු එයාට දීලා යන්න. මෙතනදී අනු කියන්නේ ඔයා තාමත් වෙනස් වෙලා නැහැ. කලින් වගේමයි වැඩක නැති යාළුවන් එක්ක පාටි දදා ඉන්නවා. ඔයාගේ අනාගතයේ දියුණුවක් වෙන්න කිසිම දෙයක් කරන්නේ නැහැ කියලා. අනු මේ වෙලාවේ සනීගේ හොඳම යාළුවා වෙනුව පෙන්නලා කියන්නේ මෙයා හින්දා තමයි අපේ සම්බන්ධේ බ්‍රේක්අප් එකක් සිද්ධ වුනේ. මෙඩිකල් කොලෙජ් යනවා කියලා කිව්වට තාම එක රිපීට් සබ්ජෙක්ට් එකක්වත් ක්ලියර් වෙලා නැහැ. ඔහේ දෙමව්පියන්ගේ සල්ලි කකා ඉන්නවා. ඔයාත් ඔයාගේ BPO කම්පැනි එකේ ජොබ් එකක් කර ඉඳලා ඒකිනුත් අයින් වෙලා දැන් මාස 8ක් විතර වෙනව නේද? තාමත් නිකන් නේද ඉන්නේ කියලා අනු මේ වෙලාවේ කියන්න ගන්නවා. එතකොට සනී කියන්නේ ඒ දේවල් ඔයාට අදාළ නැහැ. ඔයාගේ පූසා මට දෙනව නම් දෙන්න මං එයාව බලා ගන්නම් කියලා. ඉතින් මේ පූසව සනීට දීලා මෙතනින් යනකොට සනීගේ අනිත් යාළුවත් එළියේ ඉන්නව දැකලා එයාට බැනලම තමයි මෙතනින් යන්නේ. ඊට පස්සේ සනී සහ තමන්ගේ යාළුවෝ දෙන්නත් එක්ක බැලකනියට ගිහිල්ලා එහා පැත්තේ තියෙන ෆ්ලැට් එක පෙන්නලා කියන්නේ මේ ගෙදර ඉස්සරහා තියෙන ෆ්ලැට් එකට අලුත් කෙල්ලෙක් ඇවිත් තියෙනවා. එයා හරිම ලස්සනයි කියලා. එතකොට වෙනුයි නිජුලුයි පුදුම වෙලා තවත් මේ කෙල්ලා ගැන විස්තර අහනවා. ඉතින් මෙතනදී සතීස් හරියටම විස්තර දන්නේ නැති හන්දා ඒ කතාව පොඩ්ඩක් නවත්තලා දාලා පාටිය කන්ටිනියු කරන්න ගේ ඇතුළට යනවා. කොහොම හරි මෙයාලා හොඳටම බීලා ඊට පස්සේ තවත් එන්ජොයි කරන්න ඕන හින්දා යාළුවෝ තුන්දෙනාම ක්ලබ් එකට යනවා. දැන් ඔයාලට තේරෙනවනේ මේ යාළුවෝ තුන්දෙනා බොහොම සැහැල්ලුවෙන් තමයි තමන්ගේ ජීවිතය ගත කරන්නේ කියලා. ඉතින් මෙන්න මේ අතරදී චන්ද්‍රා එයාට ගැලපෙන ජොබ් එකක් හොයාගන්න කැෆේ එකකට යනවා. ඉතින් මේ කැෆේ එකේ මැනේජර් චන්ද්‍රගෙන් අහන්නේ ඔයාට නයිට් ෂිෆ්ට් එක කරන්න නේද ඕනේ කිව්වේ කියලා. එතකොට චන්ද්‍ර කියන්නේ මට දවල් වරුවේ ඉගෙනීම් කටයුතු කරන්න ඕන හන්දා මට නයිට් ෂිෆ්ට් එක තමයි ඕන කියලා. කොහොම හරි චන්ද්‍රට මෙතන ජොබ් එක හම්බ වෙන නිසා මෙයා මෙතන වැඩ පටන් ගන්නවා. මෙතනදී එයාව ට්‍රේන් කරන ගැහැල්ලමගේ පස්සෙන් කොල්ලෙක් ආදරේ ඉල්ලගෙන ඇවිත් කරදර කරනවා. ඉතින් මෙන්න මේක චන්ද්‍ර දැක්කත් අනවශ්‍ය ප්‍රශ්න ඕනේ නැති හන්දා චන්ද්‍ර තමන්ගේ පාඩුවේ වැඩ ටික කරගෙන ඉන්නවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ චන්ද්‍ර කැෆේ එකට ගිහින් ඉන්නවා. ඊට පස්සේ කැෆේ එකේ අයිතිකාරයා වෙන ජුනි චන්ද්‍ර ගෙනාවු විදේශ නෝට්ටු ටික මාරු කරලා දේශීය නෝට්ටු ටිකක් දීලා අහන්නේ ඔයාට මාව මතකද කියලා. එතකොට චන්ද්‍ර hina වෙලා කියන්නේ ඔව් ඔයා නේද සෙමිනාර් එක දවසේ පැනලා දිව්වේ කියලා. එතකොට ජෝනිත් hina වෙලා කියන්නේ මට හරියන්නේම මේ වැඩේ කියලා. ඊට පස්සේ ඒ වැඩෙත් කරගෙන චන්ද්‍ර තමන් වැඩ කරන කැෆේ එකට එනවා. ඉතින් මෙන්න මෙතනදී සනී සහ එයාගේ යාළුවෝ දෙන්නත් මේ කැෆේ එකට ඇවිත් ඉන්නවා. එතකොටම සනී දකිනවා චන්ද්‍රත් මෙතනට එනවා. එතකොට තමයි සනී දැනගන්නේ චන්ද්‍ර ජොබ් එක කරන්නේ මෙන්න මේ කැෆේ එකේ කියලා. ඊට පස්සේ සනී තමන්ගේ යාළුවන්ට කියනවා මෙයා තමයි අපේ ගෙදර ඉස්සරහා තියෙන ෆ්ලැට් එකට අලුතින්ම ආපු කෙල්ල කියලා. ඉතින් මෙන්න මේ විදිහට දවසක් ගෙවිලා යනවා. ඔන්න එක දවසක් සනී එයාගේ යාළුවෝ දෙන්නයි රෑ ගමනක් ගිහින් එනකොට මෙයාලගේ ගෙදර ඉස්සරහා නවත්තලා තියෙනවා වාහනයක්. ඒ වෙන මොකටවත් නෙවෙයි එක මිනිස්සෙක්ව පැහැර ගන්න. හැබැයි මේ වෙන දේවල් ගැන කිසිම අවධානයක් නැතුව සනී එයාගේ යාළුවෝ දෙන්නයි පාරේ යනවා. මේ ත්‍රිවිල් එකෙන් ආපු එක මිනිස්සෙ ටිකක් පාරේ යන තවත් මිනිස්සෙක්ව පැහැරගෙන අරගෙන යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඊට පහුවෙන්ද උදේ කොච්චි නගරයේ සිද්ධ වෙන පැහැර ගැනීම ගැන ප්‍රවෘත්තියක් ගැන ටීවී එක බලබලා ඉන්න වෙනුව. මේ නිවුස් එකෙන් කියන්නේ මේ වෙනකොට කොච්චි නගරයේ රාත්‍රියේදී සිදුවෙන පැහැර ගැනීම් වැඩි වෙලා තියෙනවා වගේම මේ පැහැර ගැනීම් සිද්ධ කරන්නේ අවයව ජාවාරම් කරන්න කියලා. එතකොටම ෆ්ලැට් එකේ තවත් පුංචි ගැහණු ළමෙක් සනීට ඇවිල්ලා කියන්නේ එයාගේ පූසා ජැංගෝ පහළ පාරේ ඉන්නව දැක්ක කියලා. ඉතින් ජැංගෝට කන් ඇහෙන්නේ නැති හන්දා සනී පහළට ගිහින් පාරෙන් එහා පැත්තේ හිටපු පූසවත් අරගෙන වැඩි දුර හිතන්නේ නැතුව ආපහු පාර පයින්න හදනවා. ඉතින් එතකොටම පාරේ වේගෙන් යන වාහනයකට සනී හැප්පෙන්න යනවා. හැබැයි ඇහි පිල්ලමක් ගහන්නත් කලින් විදුලියක වේගෙන් මෙතනට එන චන්ද්‍ර සනීව පාරෙන් පැත්තකට තල්ලු කරනවා. ඉතින් මෙයාටත් හිතාගන්න බැහැ මොකක්ද මේ උනේ කියලා. ඉතින් මෙන්න මේ සිද්ධ වුණු දේත් එක්ක සනී එතන වාඩි වෙලා ඉන්නවා වෙච්ච දේ හිතාගන්න බැරුව. ඒ වගේම එතන කට්ටිය වට වෙලා සනීගෙන් අහන්නේ එයා හොඳින්ද කියලා. හැබැයි සනී ඡායාවෙන් වගේ දකිනවා එයාව තල්ලු කරේ එහා ගෙදර ඉන්න කෙල්ල කියලා. එතකොටම වෙනු උඩ ඉඳන් කෑ ගහනවා ජැංගෝ උඩ ඉන්නවා කියලා. එතනින් පස්සේ අපිට පෙන්වන්නේ එක ගැහණු ළමයෙක් සාරියකුත් ඇඳගෙන තමන්ගේ බොයිෆ්‍රෙන්ඩ්ගේ ගෙදරට යන ගමන් ඉන්නේ කියලා. මෙතනදී මේ ගැහණු ළමගේ පස්සෙන් කලින් දවසේ මිනිස්සු පැහැරගත්ත කල්ලියේ මැරියෝ ටිකක් පස්සෙන් පන්නන්න ගන්නවා. කොහොම හරි මෙන්න මේ ගැහණු ළමයා ඉස්සරහට යනකොට දකින්නේ පොලිස් වාහනයක් නවත්තලා තියෙනවා කියලා. මෙතනදී මේ ගැහණු ළමයා එතන හිටපු පොලිස් නිලධාරියා වෙන නාච්චියම්පට්ට කියන්නේ සර් මේ මිනිස්සු මගේ පස්සෙන් පන්නන්න ගන්නවා මාව බේරගන්න කියලා. ඉතින් මේ නාච්චියපන් පොලිස් නිලධාරියාණන් ටිකක් අමුතුයි වගේ. අර ගැහණු ළමයා කියපු දෙයට අවධානය යොමු කරන්නේ නැතුව ඒ කෙල්ලගෙන් අහන්නේ ඔයා කොහෙද මේ රෑ යන්නේ කියලා. අන්න ඒත් එක්කම තමයි අර ගැහණු ළමයා උත්තර දෙන්නේ සර් මම මගේ යාළුවගේ ගෙදර යනවා කියලා. ඉතින් නාච්චියපන් අහන්නේ මෙච්චර රෑ වෙලා ගැහණු ළමයෙක් මොකටද යාළුවගේ ගෙදර යන්නේ කියලා. ඒත් එක්කම මෙතනට තවත් පොලිස් ජීප් එකක් එනවා. ඉතින් ඒකේ ඉන්නේ ලේඩි පොලිස් ඔෆිසර් කෙනෙක්. අපිට කතාව බැලුවම නම් තේරෙන්නේ මේ ඔෆිසර් ඉහළ රෑන්ක් එක ඉන්න කෙනෙක් කියලා. මෙතනදී මේ ලේඩි ඔෆිසර් ගැහණු ළමයෙක්ගෙන් විස්තර අහලා එයාව තමන්ගේ වාහනයට නග ගන්නවා ගෙදරින් බස්සන්නම් කියලා.
ඉතින් ඒ සීන් එක එහෙම්මම කට් කරලා අපිට පෙන්වන්නේ සනි එයාගේ ගෙදර බැල්කනියේ ඉඳන් තමන්ගේ යාළුවා වෙනුවට කියන්නේ මට හොඳටම විශ්වාසයි මාව බේරගත්තේ අර අලුතෙන් ආපු ගැහැණු ළමයා. මම මේක මගේ ඇස් දෙකෙන්ම දැක්ක කියලා. ඉතින් වෙනුනම් කියන්නේ අපිත් ඒ සිද්ධිය දිහා බලන් හිටියා අපි නම් එහෙම මොකුත් දැක්කේ නැහැ කියලා. ඉතින් මේ වෙලාවේ සනීගේ යාළුවා නම් කියන්නේ ඔයා ඒ දේවල් හිතින් මවාගත්ත දේවල් කියලා. හැබැයි ඉතින් සනීට නම් එහෙම හිතෙන්නේ නැහැ. ඔන්න ඉතින් එතනින් පස්සේ අපිට පෙන්වන්නේ චන්ද්‍ර කැෆේ එකේ වැඩ ඉවර වෙලා කුණු ටිකක් දාන්න එළියට යනවා. මෙතනදී මෙයාට දකින්න හම්බ වෙන්නේ එයත් එක්ක වැඩ කරන අනිත් ගැහැණු ළමයා රෝස්ට එක මැරෝ ටිකක් කරදර කරනවා එයාට ආදරය කරන්න කියලා. කොහොම හරි රෝස් මෙන්න මේ මිනිස්සෙට කියන්නේ මට එහෙම ඔයා ගැන ඉන්ටරෙස්ට් එකක් නැහැ. ඒක හන්දා මට මගේ පාඩුවේ ඉන්න දෙන්න කියලා. අර මිනිස්සයා කියන්නේ මට ඔයාව අයිති වෙන්නේ නැත්නම් මම ඔයාව වෙන කාටවත් අයිති කරගන්න දෙන්නේ නැහැ කියලා එයාගේ අතේ තිබිච්ච ඇසිඩ් බෝතලේ අරගෙන මූණට ගහන්න හදනවා. ඉතින් මෙන්න මේ සිද්ධිය චන්ද්‍ර දුරින් ඉඳන් බලාගෙන ඉන්නවා. හැබැයි ඉතින් චන්ද්‍රා ටිකක් වෙලා යනකොට චන්ද්‍රට තවත් මේ දිහා බලාගෙන ඉන්න බැරි වෙනවා. ඒත් එක්කම චන්ද්‍ර එතනට ගිහිල්ලා අර මිනිහගේ ඇසිඩ් බෝතලේ තිබ්බ අත එහෙම්මම බෝතලෙත් එක්ක කුඩු වෙන්නම බිත්තියේ හප්පනවා. මෙතනදී අර මිනිහගේ අත වගේම චන්ද්‍රගේ අතත් ඇසිඩ් වලට පිච්චිලා යනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ චන්ද්‍ර දිගින් දිගටම අර මිනිහයට පහර දෙන දර්ශනය. අන්තිමේදී චන්ද්‍රා කියන්නේ රෝස්ගෙන් සමාව ගන්න කියලා. ඉතින් මේ මිනිහයටත් තව වේදනාව ඉවස ගන්න බැරිම දැන රෝස්ගෙන් සමාව ගන්නවා. ඊට පස්සේ චන්ද්‍රා රෝස්ට කියන්නේ අද මෙතන සිද්ධ වෙච්ච කිසිම දෙයක් ඔයා දන්නෙත් නැහැ දැක්කෙත් නැහැ කියලා චන්ද්‍රා මෙතනින් පිටත් වෙලා යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ නාච්‍යම්පන්ගේ නිවස. මෙතනදී මෙයා උදේම තමන්ගේ රාජකාරියට යන්න පිටත් වෙන්න තමයි යන්නේ. ඉතින් තාත්තගේ ආශිර්වාදයත් අරගෙන ගෙදරින් එළියට යන්න හදනකොටම නාච්‍යම්පන්ගේ අම්මා ජග්දීෂ්ට ඉඟි කරන්නේ මං කියපු දේ කියන්න කියලා. ඉතින් ඒ මොකද්ද කියලා කිව්වොත් මෙයාගේ අම්මා තමන්ගේ පුතාට හරිම බයයි. ඉතින් අන්න ඒක නිසා තමයි එයාගේ අම්මා එයාට මොනවා හරි කියන්න ඕනනෝතින් නාච්‍යම්පන්ගේ සහකයා ජග්දීෂ්ට කියන්නේ. ඉතින් මේ වෙලාවේ ජග්දීෂ් කියන්නේ සර් ඔයාගේ අම්මා ඔයාට මනමාලියෙක් බලලා තියෙනවා. කෙල්ලත් හරිම හොඳයි කියලා. ඉතින් එතකොට නාච්‍යම්පන් කියන්නේ මම කවදාවත් කියලා නැහැ මම බඳින්නේ නැහැ කියලා. හැබැයි මට මේ නගරෙන් කෙල්ල ඕන නැහැ. මොකද මම හොඳටම දන්නවා මේ නගරේ ඉන්න කෙල්ලන්ගේ චරිත ගැන. අන්න ඒක හන්දා මට මේ ගමින් නම් කෙල්ල එපා වෙන ඕන දෙයක් කියලා නාච්‍යම්පන් ජග්දීෂ් එක්ක තමන්ගේ රාජකාරී කරන්න පිටත් වෙලා යනවා. එතනින් පස්සේ අපිට පෙන්වන්නේ නාච්‍යම්පන් ඇතෑරලා දාන තියෙන ගොඩනැගිල්ලකට යනවා කියලා. මෙතන නිකන් හරියට රහස් තිප්පොලක් වගේ. මෙතන ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි අර මිනිස්සු පැහැර ගන්න කල්ලියේ මැරයෝ ටික. ඉතින් මේ මැරයෝ අතරේ කලින් දවසේ චන්ද්‍රගෙන් ගුටි කාපු පුද්ගලයාත් මෙතන ඉන්නවා. නාච්‍යම්පන් මෙතනට ගියාම මෙයාට කන්ෆරන්ස් කෝල් එකකටත් සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. එතනදී බොස් කියලා හඳුන්වන පුද්ගලයා නාච්‍යම්පන්ට කියන්නේ මගේ බඩු ටිකක් තව සති දෙකකින් වරායට එන්න තියෙනවා. ඒ බඩු ටික ඔයා යුනිෆෝම් පිට ගිහිල්ලා මගේ වෙයා හවුස් එකට ගෙනත් දෙන්න කියලා. ඒ වගේම මෙතනදී කියනවා තනියම යන්න එපා තව ඔෆිසර්ස්ලා දෙන්නෙකුත් අරගෙන යන්න කියලා. නාච්‍යම්පන් කියන්නේ ඒ දවස් දෙකේ මට නයිට් ඩියුටි වැටලා තියෙනවා. මට ඒ දෙයට වෙලාවක් නැහැ කියලා. මේ කෝල් එකටම සම්බන්ධ වෙලා ඉන්න ලේඩි පොලිස් ඔෆිසර් කියන්නේ මම ඔයාගේ ෂිෆ්ට් එක වෙන කාට හරි දෙන්නම්. ඔයා ගිහින් බොස්ගේ වැඩේ කරලා දෙන්න කියලා. ඉතින් ඉහලින් ආපු නියෝගයක් හන්දා නාච්‍යම්පන්ට වෙන කරන්නම දෙයක් නැති හන්දා මෙන්න මේ දෙයට එකග වෙනවා. ඒත් එක්කම මේ කෝල් එකේ ඉන්න බොස් කියන පුද්ගලයා කියන්නේ මගේ මල්ලිට ඊයේ කරදරයක් වෙලා තියෙනවා. ඔයා පොඩ්ඩක් ඒ ගැන හොයලා බලලා කරන්න පුළුවන් දෙයක් කරන්න කියලා. කොහොමනොත් ඉතින් චන්ද්‍රගෙන් ගුටි කාපු මෙන්න මේ සුන්දර කියන පුද්ගලයා කියන්නේ මං ඒ ගැන බලා ගන්නම් මට කාගේවත් උදව් ඕනේ නැහැ කියලා. ඊට පස්සේ නාච්‍යම්පන් සුන්දර්ගෙන් අහන්නේ මං කලින් ඉඳන්ම නගරේ CCTV තියෙන දැන් කියලා තියෙනව නේද? එහෙම තියෙද්දිත් ඇයි ඊයේ රෑ CCTV එකක් තියෙන තැනම නැවතුනේ කියලා. මෙතනදී සුන්දරටත් තේරෙනවා තමන් කරන්න ගිය වැඩෙන් මුළු කණ්ඩායමම අහුවෙන්න තිබ්බ නේද කියලා. ඊට පස්සේ නාච්‍යම්පන් සුන්දර්ගෙන් අහන්නේ ඔයාගේ අතට මොකක්ද උනේ කියලා. ඊට පස්සේ සුන්දර් ඊයේ රෑ තමන්ට වෙච්ච සිද්ධිය සම්පූර්ණයෙන්ම නාච්‍යම්පන්ට පැහැදිලි කරනවා. මේක අහගෙන ඉන්න නාච්‍යම්පන් කියන්නේ මට ඔය කෙල්ලව පෙන්වන්න කියලා. ඊට පස්සේ සුන්දර නාච්‍යම්පන් එක්ක යනවා කැෆේ එක ළඟට. ගිහිල්ලා චන්ද්‍රව පෙන්නනවා. මෙතනදී චන්ද්‍රටත් දැනනවා තමන් දිහා කවුරු හරි බලාගෙන ඉන්නවා කියලා. ඒ හින්දම එළිය දිහා බලනකොට චන්ද්‍ර දකිනවා සුන්දර නාච්‍යම්පන් එක්කම ඇවිල්ලා තමන් දිහා බලන් ඉන්නවා කියලා. මෙතනදී ඔයාලට තේරෙනවා ඇති නාච්‍යම්පන් කියන්නේ මේ වගේ මැරයන් එක්ක එකතු වෙලා අපරාධ වලට උදව් කරන කෙනෙක් කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ චන්ද්‍ර එයාගේ ගෙදර ඉන්නවා. මෙතනදී අපිට පෙන්නනවා චන්ද්‍ර ටිකක් අසනීපෙන් තමයි ඉන්නේ. එතනදී එයා අර තමන්ගේ ගෙදර තියෙන ශීතකරණය ඇරලා බලලා ඒකේ මුකුත්ම නැති හන්දා ගෙදරින් එළියට ගිහින් ටැක්සි එකක නගිනවා. ඉතින් මෙන්න මේ ටැක්සි එකට චන්ද්‍ර විතරක් නෙවෙයි සනිත් ඇවිල්ලා නගිනවා. කොහොම හරි වාඩි වෙලා යනකොට මේ දෙන්න මැද ඉන්න ගැහණු කෙනාට චන්ද්‍ර ළඟින් අමුතු ගඳක් එනවා. ඉතින් චන්ද්‍රට අසනීප වුණු හින්දම එයා හොඳටම මේ වෙලාවේ කහිනවා. ඉතින් මෙන්න මේක මේ ගැහණු කෙනාට ඉවසන්න බැරි හන්දම සනීට කියලා ඒ දෙන්න තැන් දෙක මාරු කරගන්නවා. කොහොම නමුත් ඉතින් මේ සිද්ධ වෙච්ච දෙයට සනීට නම් ගොඩාක් සතුටුයි. මොකද ඒ හින්දම එයාට චන්ද්‍ර එක්ක කතා කරන්න අවස්ථාවක් හම්බුණා හන්දා.
නමුත් සනීටත් චන්ද්‍රගෙන් අමුතු ගඳක් එනවා. නමුත් ඉතින් සනී නම් ඒක අඟවන්නේ නැතුව චන්ද්‍රගෙන් අහන්නේ ඔයා මෙහෙට අලුත් නේද? මම සනී. ඔයා මෙහෙට අලුත් නේද කියලා. ඒ වගේම එයාව හඳුන්වලා දෙනවා මම සනී. ඔයාට අල්ලෝ ෆ්ලැට් එකේ ඉන්නේ මම. ඔයා මාව දැකලා තියෙනව නේද කියලා. මෙතනදී සනී දකිනවා චන්ද්‍රගේ අතේ තියෙන කැරල. ඉතින් මෙන්න මේ කැරල සනී දැක්ක කියලා චන්ද්‍රට තේරුණ ගමන්ම මෙයා කලබල වෙනවා. ඊට පස්සේ සනී කියන්නේ අපේ ගෙදර ලබන සතියේ පාටියක් තියෙනවා. මගේ යාළුවෝ ටිකක් විතරයි එන්නේ. මං කැමති ඔයාටත් ආරාධනා කරන්න. මොකද මං දැකලා තියෙනවා ඔයා හැමතිස්සෙම තනියෙන් ඉන්නේ කියලා. ඊට පස්සේ චන්ද්‍ර කියන්නේ එන්න උත්සාහ කරන්නම් කියලා. කොහොම හරි චන්ද්‍ර කැෆේ එක ළඟින් බැහැලා මේ වෙලාවේ යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ සනීගේ අර කිව්ව පාටි එක තියෙන දවස. මෙතනදී සනීගේ යාළුවා නිජිල් සනීගෙන් අහන්නේ ඔයාගේ අලුත් අසල්වැසියා මේ පාටි එකට එන්නේ නැද්ද කියලා. ඉතින් එතකොට සනී කියන්නේ ඒ ගැහැණුමගේ පෙරිම ලස්සන උනාට මං හිතන්නේ එයා හරිම අපිරිසුදුයි. මොකද එයාගේ ළඟින් අමුතු ගඳක් එනවා කියලා. ඒත් එක්කම ගෙදර බෙල් එක රින් වෙන්න ගන්නවා. ඉතින් සනී ගිහින් දොර ඇරලා බලනකොට තමයි එයාට දකින්න හම්බ වෙන්නේ චන්ද්‍ර එයාගේ ආරාධනාව පිළි අරගෙන පාටියට ඇවිල්ලා කියලා. මෙතනදී චන්ද්‍රව දැක්ක ගමන් සනීගේ පූසා ජැංගෝ කෑ ගහන්න පටන් ගන්නවා. ඊට පස්සේ වෙනු ජැංගෝ අරගෙන ගිහිල්ලා කාමරයට දානවා. කොහොම ඉතින් සනීගේ යාළුවෝ දෙන්න චන්ද්‍රව යාළු කරගන්න බොහොම try එකක් දෙනවා. ඉතින් මෙන්න මේක බලන් ඉන්න සනීට නම් පොඩි ඉරිසියාවක් දැනෙනවා. ඊට පස්සේ චන්ද්‍ර වෙනු එක්ක දුරේක්ෂයෙන් අහත දිහා බල ඉන්නකොට සනීට නෝට් වෙනවා කලින් දවසේ චන්ද්‍රගේ අතේ දැක්ක තුවාල කැරල් එකක්වත් හොයාගන්නවත් නැහැ නේද කියලා. ඉතින් මේකත් සනීට පොඩ්ඩක් අසාමාන්‍යයි කියලා තේරුම් ගන්න යනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ පාටි එකේ ඉන්න එක කොල්ලෙක්ගේ අත කැපිලා ලේ ගලන්න ගන්නවා. මෙන්න මේක දැකපු චන්ද්‍ර නම් පොඩ්ඩක් අවුල් ගිය හන්ද එයා ඉක්මනින්ම එතනින් අයින් වෙලා බැල්කනි එකට එනවා. කොහොම හරි පාටිය ඉස්සරහට යන අතරතුරේදී චන්ද්‍රට ඇහෙන්න ගන්නවා එලියෙන් කවුරු හරි ගෙදරට එනවා කියලා. ඒත් එක්කම ගෙදර බෙල් එක වදින්න ගත්ත නිසා සනී කින් ගෙදර දොර ඇරලා බැලුවාම එතන ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි පොලිස් නිලධාරියෙක් වන ජග්දීස්. ඉතින් ජග්දීස් සනීගේ ගෙදර ඇතුළට එන්නේ අසල්වැසියන්ගෙන් අපිට කම්ප්ලේන්ට් එකක් ආවා මේ ගෙදර සද්ද වැඩි කියලා. ඒකයි පරීක්ෂා කරලා බලන්න ආවේ කියලා. මෙහෙම කියලා ගෙදර වටපිට බලනකොට මෙයාට දකින්න හම්බ වෙන්නේ මත්ද්‍රව්‍ය තියෙනවා කියලා. සනීගේ යාළුවෝ මේක යට ගහන්න ඕන හින්දම අල්ලස් දෙන්නත් හදනවා. එතකොට ජග්දීස් නාච්‍යම්පන්ට කතා කරලා කියන්නේ සර් මේ ගෙදර මත්ද්‍රව්‍ය තියෙනවා. ඒ වගේම මෙයාලා අල්ලස් දෙන්නත් හදනවා කියලා. ඊට පස්සේ ගේ ඇතුළට එන නාච්‍යම්පන් ඔක්කොම චෙක් කරලා බලනවා. මෙතනදී එයාට දකින්න හම්බ වෙන්නේ චන්ද්‍රත් මේ පාටි එකේ ඉන්නවා කියලා. ඊට පස්සේ නාච්‍යම්පන් කියන්නේ මේ හැමෝම චෙක් කරන්න ඕන. මොකද මෙතන මත්ද්‍රව්‍යයක් තියෙනවා. ඒ වගේම කෙල්ලොත් ඉන්නවා. නීති විරෝධී ක්‍රියාකාරකම් වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ පාටි එකට ආපු එක කෙල්ලෙක් කියන්නේ නෑ සර් අපි මුකුත් වැරදි වැඩ කරන්නේ නැහැ කියලා. මෙතනදී නාච්‍යප්පන් ජග්දීෂ්ට කියන්නේ මේ කෙල්ලව චෙක් කරලා බලන්න කියලා. මෙයා මෙහෙම කියන්න හේතුව චන්ද්‍රගේ රියැක්ෂන් එක කොහොමද කියලා බලන්න. මේ සිද්ධ වෙන දේවල් දිහා චන්ද්‍ර බලාගෙන හිටියත් මුකුත් රියැක්ට් කරන්න ගියේ නැහැ. ඒ මොකද කිව්වොත් කලින් දවසේ චන්ද්‍රගෙන් ගුටි කාපු සුන්දර් මේ නාච්‍යප්පන් එක්ක හිටපු නිසා. මේ සිද්ධියට චන්ද්‍ර ප්‍රතිචාර කරේ නැති හන්දා නාච්‍යප්පන් ජග්දීෂ්ට කියනවා අර කෙල්ලව චෙක් කරන්න ඕන නැහැ කියලා. ඊට පස්සේ පොලිස් නිලධාරීන් දෙන්න ගෙදරින් යන්නේ සද්ද අඩු කරලා අනිත් අයට කරදරයක් වෙන්නේ නැතිව පාටිය කන්ටිනියු කරන් යන්න කියලා. කොහොම හරි පාටිය ඔක්කොම ඉවර වෙලා චන්ද්‍ර එයාගේ ගෙදරට යන්න තමයි ලෑස්ති වෙන්නේ. යන්න කලින් චන්ද්‍ර සනීට කියන්නේ මං ගොඩාක් කාලෙකින් හොඳට සතුටු වුණා. ඉන්වයිට් කළාට තෑන්ක්ස් කියලා. මෙතනදී නිජිලුත් චන්ද්‍රගේ පස්සෙන් යන්නේ එයාව ෆ්ලැට් එකට ඇරලවන්නම් කියලා. ඉතින් ඒක දිහා බලාගෙන ඉන්න සනීට නම් පොඩ්ඩක් අප්සෙට් වගේ. කොහොම හරි ඊට පහුවෙන්ද උදේ සනීට කෝල් එකක් එනවා නිජිල්ගේ අම්මගෙන්. ඉතින් මේ වෙලාවේ නිජිල්ගේ අම්මා කියන්නේ ඊයරා ගෙදරින් ගිහපු පාර එයා තාම ගෙදර ආවේ නැහැ කියලා. ඉතින් ඊට පස්සේ සනී නැගිටලා ගිහිල්ලා වෙනුට මේ විස්තරය කියනවා. එතනදී වෙනු කියන්නේ ඇයි මතක නැද්ද නිජිල් ඊයේ චන්ද්‍රගේ ගෙදර ගියා නේද? එයා එහෙ ඇති කියලා. ඉතින් ඒක මතක් වෙනවත් එක්කම තමයි සනී පාන්දරම චන්ද්‍රගේ ගෙදර ළඟට ගිහින් චන්ද්‍රට කතා කරන්නේ. මෙතනදී චන්ද්‍රම් එළියට එන්නේ නැහැ. එයා කියන්නේ නිජිල් මෙහෙ ආවේ නැහැයි කියලා. ඒ වගේම චන්ද්‍ර ඒ වෙලාවේ කේන්ති ගිහින් තමයි ඉන්නේ. මේ වෙලාවේ චන්ද්‍ර සනීට බයිනවා ඉක්මනින්ම මෙතනින් යන්න කියලා. කොහොම හරි ඉතින් ආපහු හැරිලා එන්න හදනකොටම ප්‍රකාශ් බෙහෙත් පුරවු පෙට්ටියක් අරගෙන චන්ද්‍රගේ ගේ ඇතුළට යනවා. මේ ගැන හිත සනී පහලට එනකොටම එයාට දකින්න හම්බ වෙන්නේ කුමාරව. ඉතින් මෙයාව දැක්ක ගමන් සනීට මතක් වෙනවා මේ මිනිස්සයා චන්ද්‍රට කිහිප දවසක්ම බෙහෙත් පෙට්ටියක් වගේ බෑග් එකක් ගෙනත් දෙනවා දැක්ක නේද කියලා. සනී ඉක්මනටම උඩට ගිහිල්ලා වෙනුවට කතා කරගෙන බැල්කනියට ගිහින් කුමාරව පෙන්නලා අහන්නේ ඔයා මේ මිනිස්සයෝ ගැන විස්තර දන්නවද කියලා. එතකොට වෙනු කියන්නේ ඔව් මේ ඉන්නේ කුමාර් කවද්ද දන්නේ හිරෙන් නිදහස් වෙලා ආවේ. මෙයා මත්ද්‍රව්‍ය සැපයුම් කරුවෙක් විදියට වැඩ කරනවා කියලා. ඉතින් මෙහෙම කියනවත් එක්කම සනීට පොඩ්ඩක් බය හිතෙනවා යාළුවා නිජිල්ටත් කරදරයක් වෙලාද දන්නේ නැහැ කියලා. ඒ වගේම එයාට පහුගිය කාලේ ගියපු අවයව ජාවාරම් ගැනත් පොඩ්ඩක් මතක් වෙන්න ගන්නවා. කොහොම හරි මුළු දවසම බලාගෙන හිටියත් නිජිල් ගැන ආරංචියක් නැති හන්දා සනී වෙනුවට කියන්නේ මට චන්ද්‍ර ගැන සැකයි අපි දන්නේ නැහැ එයා කොහෙන්ද ආවේ මොනව කරනවද කියලා.
ඒක හන්දා නිජිල්ට කලදරයක් වෙලාද දන්නේ නැහැ කියලා මේ වෙලාවේ වෙනුවට කියනවා. මෙන්න මේත් එක්කම තමයි චන්ද්‍ර ඇවිල්ලා සනීගෙන් සමව ගන්නේ උදේ තමන්ගේ ගෙදර ළඟට ආපු වෙලේ සනීට කෑ ගහපු එකට. ඉතින් සනී චන්ද්‍ර එක්ක කතා කර කර ඉන්නකොට එයා දකින්නේ චන්ද්‍රගේ සපත්තුවේ ලේ පැල්ලමක් තියෙනවා. මෙන්න මේක දකින්නවත් එක්කම සනී තවත් බය වෙනවා. ඒ හින්දම සනී වෙනුවට කියන්නේ මම චන්ද්‍රව ෆලෝ කරන්නම්. ඔයා ඒ අතරේ චන්ද්‍රගේ එපාර්ට්මන්ට් එකට ගිහිල්ලා නිජිල් එහෙ ඉන්නවද කියලා බලන්න කියලා. මේ විදිහට චන්ද්‍ර ගියාට පස්සේ සනී චන්ද්‍රට නොතේරෙන්න එයාගේ පිටිපස්සෙන් යනවා. කොහමහරි විනෝ චන්ද්‍රගේ එපාර්ට්මන්ට් එක චෙක් කරන්න පාරට බහැලා පාරට එනකොටම නිජිල් පොලිස් වාහනයකින් ඇවිල්ලා එයාගේ ගෙදර ඉස්සරහම බහිනවා. ඉතින් ඇත්තටම නිජිල් චන්ද්‍රගේ ගෙදර නෙමෙයි ඉඳලා තියෙන්නේ. එයා චන්ද්‍රගේ එපාර්ට්මන්ට් එකට ගිහිල්ලා එයාව ඇරලලා ආපහු බයිසිකලෙන් එනකොටම පොලිසිය නවත්තලා තියෙනවා ලයිසන්ස් ඉන්ෂුරන්ස් චෙක් කරන්න. නමුත් ඉතින් සාක්කුවට අත දානකොට ලයිසන්ස් ඉන්ෂුරන්ස් වෙනුවට ඇවිත් තියෙන්නේ ගංජා පැකට් එකක්. ඉතින් මෙන්න මේ නිසා නිජිල්ල එවලෙම අත්තරංගුවට අරගෙන තියෙනවා. එතකොට ඉතින් කලින් දවසේ මුළු රෑම නිජිල් ඉඳලා තියෙන්නේ හිරකූඩුවේ. මෙන්න මෙහෙම දේවල් වෙන අතරේ සනී අර කිව්වා වගේ චන්ද්‍රගේ පිටිපස්සෙන් යනවා. නමුත් එක තැනකදී චන්ද්‍රව පැහැරගෙන යන්න කට්ටිය ප්ලෑන් කරගෙන ඉන්නවා. ඉතින් ඒ වෙන කවුරුත් නෙවෙයි සුන්දර්ගේ කට්ටිය. මොකද සුන්දරට ලොකු ඕනකමක් වෙලා තියෙනවා චන්ද්‍රගෙන් පලිගන්න. කොහොම හරි සිහ නැති වෙන්න ඉන්ජෙක්ට් එකක් අරගෙන චන්ද්‍රට මේ වෙලාවෙ විදිනවා. මේක චන්ද්‍ර අපේක්ෂා කරපු දෙයක් නෙමෙයි. ඒක හන්දා එයා පොඩ්ඩක් කලබල වෙනවා. හැබැයි ඉතින් චන්ද්‍රට සම්පූර්ණයෙන්ම සිහිය නැති වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙයාව වාහනේ ඇතුළට දාගෙන යන්න හදනකොටම මේ සිද්ධිය සනී දකිනවා. සනී කෑ ගහගෙන මේ මිනිස්සු කන්ටිය ළඟට එනකොටම චන්ද්‍රගේ ඔළුවට ගඩොල් පහරක් දෙනවා. ඊට පස්සේ සිහි නැති වෙන චන්ද්‍රව ඉක්මනටම වාහනේ ඇතුළට දාගෙන එයාලා එතනින් පිටත්වල යනවා. මේ නිසා කලබල වෙන සනී එතන ෆ්ලැට් එකේ හිටපු එක කොල්ලෙක්ට කියන්නේ ඉක්මනටම පොලිසියට කතා කරන්න කියලා. ඉතින් එහෙම කියලා සනී අර වාහනේ පැත්තෙන් දුවන්න ගන්නවා. එතනින් පස්සේ අපිට පෙන්වන්නේ එක වයසක මිනිස්සෙක් එයාගේ මිනිබිරියට නිදා ගන්න ඕන හන්දම කතාවක් කියන්න ලෑස්ති වෙනවා කියලා. ඉතින් මෙතනදී මේ වයසක මිනිස්සෙක් එක කතාවක් කියනවා. එයා කියන්නේ දැන් දශක ගානකට කලින් අපේ නගරය තනිකරම කැලෑවකින් වට වෙලා තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ රාජධානිය පාලනය කරන්න එක රජෙක් ඉඳලා තියෙනවා. එයාට කැලෑවමද විශාල මන්දිරයක් තිබුණා. මේ රජතුමා කාලිමෑණියන්ගේ ලොකු භක්තිකයෙක් හින්දම එතර කෝවිලක් හදලා පුද පූජා පවත්වන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි මේ කෝවිල ඇතුළට යන්න අවසර තිබුණේ රජතුමාටයි උසස් පෙළපත්වල ඉන්න අයටයි විතරයි. ඉතින් රජතුමා පූජා පවත්වන දිහා බලාගෙන ඉන්න කැලේ ජීවත් වෙන පුංචි කෙල්ලෙක් හිටියා. ඉතින් මේ කෙල්ල එයාගේ යාළුවොත් එක්ක හැමදාම රජතුමා මේ මන්දිරයට ඇවිල්ලා පූජාව පවත්වන දිහා හොරාට බලාගෙන ඉන්නවා. හැබැයි එක දවසක් මෙන්න මේ කෙල්ලයි එයාගේ යාළුවෝ ටිකයි මේ මන්දිරය ඇතුළට ඇතුල් වෙලා කාලිමෑණියන්ට අයිති පුංචි ගෙජ්ජියක් අරගන්නවා. ඉතින් මෙයාලා මෙන්න මේ කරන වැඩේ දිහා දේවාලයේ ගැතිවරයා දැකලා මේ ළමයිව බැනලා මෙතනින් එලව ගන්නවා. මේ පුංචි කෙල්ලා යන්නේ හිස් අතින් නෙවෙයි. අර ගෙජ්ජියත් අරගෙන. ඒක අරගෙන ගිහිල්ලා තමන්ගේ ගමේ තියෙන දේව ප්‍රතිමාවේ කකුලේ බඳිනවා. ඒකට ගමේ හැමෝම එකතු වෙලා පුද පූජා තියන්නත් පටන් ගන්නවා. මේ ගැන ආරංචි වුණ රජතුමා ඇවිල්ලා මේ ගමේ තියෙන කෝවිල ගිනි තියනවා වගේම තමන්ගේ සෙබළුන්ට අණ කරනවා. තමන්ගේ කෝවිලට අනවසරෙන් ඇතුල් වුණු ඒ පොඩි ළමයි දෙන්නව ඉක්මනට හොයලා මරලා දාන්න කියලා. ඉතින් මේ වෙලාවේ ගමේ වැසියෝ මෙන්න මේ පුංචි කෙල්ල රජතුමාගෙන් බේරගන්න ඕන හින්දම ගල් ගුහාවක හංගලා තියෙනවා. නමුත් ඉතින් අපි කවුරුත් නොදන්න ලොකු රහසක් මෙන්න මේ ගල් ගුහාවේ හැංගිලා තියෙනවා. ඉතින් මේ පුංචි කෙල්ල මේ ගල් ගුහාවේ ඉන්නකොට එකපාරටම සද්දයක් ඇහෙනවා ගුහාව ඇතුලේ. ඉතින් අන්න ඒක හන්දා මේ පුංචි කෙල්ල මේ ගුහාව ඇතුළට යද්දි මෙයාට දකින්න හම්බ වෙන්නේ එක ප්‍රතිමාවක් තියෙනවා. හැබැයි මේ ප්‍රතිමාවේ ඔළුව කැඩිලා බිම තමයි තියෙන්නේ. ඉතින් මෙයා ඒක දිහා බලාගෙන යනකොට එකපාරටම බවුලෙක් ඇවිල්ලා මේ පුංචි ගැහැණු ළමයව හපනවා. එතකොටම එයාට සිහිය නැති වෙනවා. කොහොම හරි රජතුමා ගමේ මිනිස්සු මේ ගල් ගුහාවේ ඉන්නවා කියලා හොයා ගන්නවා. ඉතින් අන්න ඒක හන්දා කොහොම හරි මෙයාලව අත්අඩංගුවට ගන්න මේ ගල් ගුහාව හොයාගෙන රජතුමා ඇතුළට පිරිසු වෙනවා. මෙතනදී අර පුංචි කෙල්ලගේ අම්මයි තාත්තයි අරගෙන යනවා. ඉතින් පුංචි කෙල්ලට සිහිය ඇවිල්ලා ගල් ගුහාවෙන් එළියට ආවත් එයාට තේරෙනවා එයාගේ ඇඟේ මොකක්ම හරි වෙනසක් සිද්ධ වෙනවා කියලා. නමුත් ඒක හරියටම එයාට තේරුම් ගන්න තරම් ශක්තියක් ඒ වෙලාවේ එයාට තිබ්බේ නැහැ. ඉතින් අතීත කතාව ඔහොම කියනකොට වර්තමානයේදී අපිට පෙන්වන්නේ චන්ද්‍රව පැහැරගෙන ඇවිල්ලා පාළු ඉඩමක තියාගෙන ඉන්නවා. ඉතින් සුන්දර් චන්ද්‍ර දිහා බලාගෙන ඉද්දි බල්ලෙක් බුරන්න පටන් ගන්නවා. මේ බල්ලගේ සද්දේ නවත්තන්න ඕන හන්දා සුන්දර් ගිහින් ඒ බල්ලව එතනම මරලා දානවා. ආයෙමත් අපිට පෙන්වන්නේ අතීත කතාව. මෙතනදී රජතුමා අර පුංචි කෙල්ලගේ අම්මයි තාත්තයිට ගහලා තව පිරිමි ළමයෙක්ගේ අම්මයි තාත්තයි ළමයි ඉස්සරහම එල්ලලා මරලා දානවා. කොහොම හරි මේ පුංචි කෙල්ල තමන්ගේ අම්මවයි තාත්තවයි හිර කරගෙන ඉන්න තැනට එනවා. ඉතින් රජතුමා මේ කෙල්ල ඉස්සරහම එයාගේ තාත්තව මරලා දානවා. ඊට පස්සේ සෙබළු ඇවිල්ලා මේ කෙල්ලවත් අතේ තිබුණු තියුණු උලකින් ඇනලා එතනම මරලා දානවා.
මෙතනින් පස්සේ අපිට ආපහු පෙන්වන්නේ වර්තමාන කතාවේ සුන්දර් බල්ලව මරනකොට ඒ සද්දෙත් එක්කම චන්ද්‍රට සිහිය එනවා. ඊට පස්සේ සුන්දර් චන්ද්‍ර ළඟට ඇවිල්ලා එයාට කම්බුල් පහරක් ගහනවා. ඒත් එක්කම අපිට පෙන්වන්නේ චන්ද්‍රගේ ඇස් දෙක. ඉතින් ඒ ඇස් සාමාන්‍ය කළු පාට ඇස් නෙවෙයි. මේ වෙලාවේ සුන්දර් චන්ද්‍රගේ බෙල්ලෙන් අල්ලලා කියන්නේ උඹ අපි ගැන හරියට දන්නේ නැතුව තමයි අපිත් එක්ක හැප්පෙන්න ආවේ. මගේ අයියා මේ ළඟ මෙනවා ඇති. අයියා ආවට පස්සේ බලපන් උඹට කරන්න යන දේ කියලා. ඒත් එක්කම අපිට පෙන්වන්නේ චන්ද්‍ර එකපාරටම සුන්දරගේ බෙල්ලෙන් ලේ උරා බොනවා. ඉතින් ඔන්න ආපහු අර වයසක මිනිස්සයා අර පුංචි දියණියට කියන කතාව අපිට පෙන්නනවා. ඒ කියන්නේ අතීත කතාව. ඉතින් ඔයාලට මතක ඇති සෙබළු මේ පුංචි කෙල්ල මරලා දැම්ම කියලා. ඒත් හැමෝම පුදුම කරමින් මේ පුංචි කෙල්ල ආයෙමත් නැගිටිනවා. ඊට පස්සේ මේ කෙල්ල වැම්පයර් කෙනෙක් විදියට මාරු වෙලා මෙතන ඉන්න හැමෝම ඒ කියන්නේ රජතුමාගේ සෙබළු ඔක්කොම ටික මරලා දානවා. ඉතින් මේ වෙලාවේ රජතුමාට බේරෙන්න ඕන හන්දා මේ පුංචි කෙල්ලගේ අම්මව ප්‍රාණ ඇපේට ගන්නවා. ඉතින් මේ වෙලාවේ ප්‍රාණ ඇපේට ගත්ත ඒ අම්මගේ බෙල්ලට පිහියක් තියලා එතනම එයාව මරලා දානවා. ඉතින් මෙන්න මේක දරා ගන්න බැරුව මේ පුංචි කෙල්ල කරන්නේ රජතුමාවත් එතනම මරලා දාන එක. ඒත් එක්කම වර්තමානයේදී අපිට පෙන්වන්නේ චන්ද්‍රා සුන්දර්ගෙන් ලේ උරා බීලා අයින් වෙනවත් එක්කම සුන්දර්ගේ බෙන්නේ ලේ ගලන්න පටන් ගන්නවා. ඊට පස්සේ අනිත් මිනිස්යාගේ ඇඟට පැනලා ඇස් දෙක උගුල්ලලා දානවා. ඉතින් මෙතනින් බේරිලා යන්න හදන අනිත් කොල්ලා එතන තියෙන පඩිපෙළක් දිගේ උඩට නගිනවා. නමුත් ඉතින් චන්ද්‍රට මෙන්න මේ පඩිපෙළ ළඟින් යන්නේ ඊටාම සියුම් කාලයක්. ඉතින් ඒ ගිහිල්ලා අර කොල්ලව උඩ තට්ටුවෙන් පහලට තල්ලු කරලා දානවා. ඉතින් උඩ ඉඳන් බිමට පයින් චන්ද්‍ර අර කොල්ලගේ ඔළුව කඩලා එයාවත් මරලා දානවා. දැන් චන්ද්‍රව පැහැරගත්ත තුන්දෙනාම මේ වෙනකොට මැරිලා ඉවරයි. ඉතින් මෙන්න මේ සිද්ධ වෙන ඔක්කොම තව එක්කෙනෙක් බලාගෙන ඉන්නවා. ඉතින් ඒ වෙන කවුරුත් නෙවෙයි චන්ද්‍රගේ පස්සෙන් ආපු සනි. ඉතින් මේ දේවල් දැක්ක ගමන් සනීට එතනම කලන්ත දානවා. ඊට පස්සේ අපිව ආයමත් අරගෙන යන්නේ අර අතීත කතාවට. ඉතින් මෙතනදී අර පුංචි කෙල්ල අම්මා ළඟට ගිහිල්ලා අඬ අහන්නේ අම්මා මට මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා. එතකොට අම්මා Tamanට රැඳිලා තියෙන අන්තිම හුස්ම එකතු කරගෙන මේ පුංචි කෙල්ලට කියන්නේ මන් දන්නේ නැහැ ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. හැබැයි දෙවියෝ ඔයාව ආරක්ෂා කරගන්න ඔයාට ශක්තියක් දීලා තියෙනවා. ඒක හන්දා මෙතනින් ඉක්මනටම පැනලා යන්න. මොකද ඔයාව දඩයන් කරන්න තව දහස් ගාණක් මිනිස්සු මෙතනට එන්න පුළුවන් කියලා. දැන් ඉතින් මෙතනදී මේ කෙල්ලට වෙන කරන්න දෙයක් නැති හන්දම තමන්ගේ පිරිසෙන් මෙතනදී පැනලා යනවා. ඊට පස්සේ මෙතනට එන රාජසේවකයෙක් අහන්නේ මේ දේවල් සිද්ධ කළේ කවුද කියලා. ඔන්න ඉතින් එතකොටම මේ ගමේ මහලු මිනිස්සෙක් කියන්නේ මේ දේවල් කළේ කල්යාන් කාට්ට නීලි කියලා. ඉතින් පස්සේ නීලි ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගිහිල්ලා ජීවත් වුණා. මේ විදියට නීලිට අමුතුම් බලයක් ලැබුණත් මේකත් එක්කම එයාට දුර්වලතාවයකුත් ඇති වෙනවා. ඒ තමයි ඉරේලිය. ඇත්තටම කිව්වොත් ඉරේලියෙන් සම්පූර්ණයෙන්ම මෙයාගේ ඇඟ පිච්චෙන්න ගන්නවා. ඒ වගේම නීලි කිසියම් ප්‍රදේශයකට අලුතෙන් ගියොත් එයා ඒ ප්‍රදේශයේ ඉන්න නරක මිනිස්සුන්ව මරලා දාලා එයාලගෙන් ලේ උලා බොනවා. ඉතින් මේ හන්දම කැලේ ජීවත් වෙන මිනිසුන්ට නීලි කියන්නේ එක්තරා විදියක දේවතාවියා. ඉතින් අනිත් සාමාන්‍ය හැමෝටම මෙයා පිසාචියෙක්. ඊට පස්සේ අපිට පෙන්වන්නේ කතාව අහගෙන ඉන්න මේ පුංචි ගැහැල් ළමයා අහන්න සීයගෙන් සීය ඔයා කොහොමද මේ දේවල් දන්නේ කියලා. එතකොටම මේ වයසක මිනිස්සයා කියන්නේ පල්ලියේ පියතුමා එයාට එක පොතක් දුන්නා. ඒ පොතේ හැම විස්තරයක්ම ලියලා තියෙනවා කියලා. ඊට පස්සේ අර පුංචි ගැහැල් ළමයා අහනවා එතකොට නීලි කියන්නේ සුපර් හීරෝ කෙනෙක් නේද කියලා. වයසක මිනිස්සයා කියන්නේ එක විදියකට බැලුවොත් නීලි කියන්නේ සුපර් හීරෝ කෙනෙක් තමයි. ඒ වගේම එයා අමරණීයයි. හැබැයි කොච්චර ලොකු සුපර් හීරෝ කෙනෙක් වුණත් එයාටත් එක වීක්නස් එකක් තියෙනවා. ඒක එකම එක පුද්ගලයෙක් දැනගෙන හිටිය කියලා. ඊට පස්සේ අර පුංචි කෙල්ල අහන්නේ ඒ කවුද කියලා. එතකොට මේ මිනිස්සයා කියන්නේ එක පූජකයෙක් හිටියා. එයා එක දවසක් මේ කැලේට ඇවිල්ලා නීලිව අල්ලගෙන යනවා කියලා. ඊට පස්සේ මේ පුංචි ළමයා තමන්ගේ සීයගෙන් අහන්නේ නීලි ඇත්තටම මැරුණද කියලා. මේ මිනිස්සයා කියන්නේ තාමත් නීලි අපි අතර ජීවත් වෙනවා. මම කොහොම හරි නීලව හොයාගන්නවා කියලා. ඉතින් අතීත කතාවයි වර්තමානයේ සිද්ධ වෙන දේවල් එක්ක ඔයාලට පැහැදිලි වෙන්නේ මේ නීලි කියන්නේ වෙන කවුරුත් නෙවෙයි චන්ද්‍ර කියලා. ඉතින් කතාව කියන මිනිස්සයා වෙන කවුරුත් නෙවෙයි චන්ද්‍ර ගාව තියෙන The Live Among Us කියන බුක් එක ලියපු ජෝසප් ඩොමිනික්. ඊට පස්සේ අපිට පෙන්වන්නේ සනීවත් මිනී තුනත් එක්ක ගැට ගහලා දාලා තියෙනවා කියලා. මෙතනදී එයාට සිහිය එනකොටම එයාට දකින්න හම්බ වෙන්නේ චන්ද්‍රව. ඊට පස්සේ චන්ද්‍ර සනීගේ කට ගැට ගහලා තියෙන පටිය ගලවලා කියන්නේ ඔයාට ඔප්ෂන් දෙකක් දෙන්න. එකක් මේ මිනී ටික විනාශ කරන්න මට උදව් කරන්න. දෙවෙනි එක මෙයාලා වගේම මගේ අතින් මැරුම් කන්න කියලා. ඉතින් දෙවෙනි ඔප්ෂන් එක ආව ගමන්ම බය වෙන සනී ඉක්මනටම කියන්නේ පළවෙනි ඔප්ෂන් එක හොඳයි කියලා. එතකොටම සනීගේ ෆෝන් එකට විනුගෙන් කෝල් එකක් එනවා. ඉතින් මේ කෝල් එක ආන්සර් කරන්නේ චන්ද්‍ර. චන්ද්‍ර කියන්නේ සනී එයත් එක්ක දැන් නිදි කියලා. ඉතින් විනු හිතන්නේ සනී ඉන්නේ චන්ද්‍රගේ ගෙදර කියලා. ඒ නිසා සනීට කරදර කරන්න නැතුව විනු මේ වෙලාවේ ෆෝන් එක තියනවා. ඊට පස්සේ සනී කොහොම හරි එක බොඩි එකක් තල්ලු කරගෙන එනකොට චන්ද්‍ර ඉතුරු බොඩි දෙකම තමන්ගේ කරේ තියාගෙන ගොඩාක් කුස ගොඩනැගිල්ලක් උඩට යනවා. මේක දැකපු සැනින් සනීට හිතා ගන්න පුළුවන් වෙනවා චන්ද්‍ර කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි කියලා. කොහොම හරි ගොඩනැගිල්ල උඩටම මෙන්න මිනී තුන ගෙනල්ලා මෙතන උඩ තියෙන ඇසිඩ් ටැංකියට දාලා මිනී තුන විනාශ කරලා දානවා.
ඊට පස්සේ පහලට එන සනී චන්ද්‍රගෙන් අහන්නේ එදා මාව කාර් ඇක්සිඩන්ට් එකෙන් බේරගන්න මාව තල්ලු කරේත් ඔයා නේද කියලා. මේ වෙලාවේ චන්ද්‍ර මේකට ඕ කියලා උත්තර දෙනවා. සනී කියන්නේ මට තේරුණා ඔයා සාමාන්‍ය මිනිස්සෙක් නෙවෙයි කියලා. ඔයා ඇත්තටම කවුද? වැම්පයර් කෙනෙක්ද කියලා අහනවා. මේකට චන්ද්‍ර ඕ කියලා උත්තර දෙනවා. මේක අහපු ගමන් බය වෙන සනී එතරම් ආයෙමත් කලන්තේ දාලා බිම ඇදගෙන වැටෙනවා. ඊට පස්සේ චන්ද්‍ර සනීව එයාගේ එපාර්ට්මන්ට් එකට අරගෙන එනවා. සනීට ආපහු සිහිය එන්නේ ඊළඟ දවසේ උදේ. සනී හදන්නේ කොහොම හරි මෙතනින් බේරිලා පැනගන්න. නමුත් ගෙදර ලොක් කරලා හන්දා ඒක එයාට කරන්න හම්බ වෙන්නේ නැහැ. සනී කරන්නේ තමන්ගේ එපාර්ට්මන්ට් එකේ පේන ජනේලයක් ළඟට ගිහිල්ලා ඒකේ අලවල තිවිච්ච පත්‍ර කෑල්ල ඉරලා දාලා එහා පැත්තේ බැල්කනි එකේ ඉන්න වෙනුවට කතා කරලා කියන්නේ ඉක්මනටම මෙහාට එන්න කියලා. ඉතින් අර පත්තර ටික ඉරපු හන්දා ජනේලෙන් ඉර එළිය වැටෙන හන්දා චන්ද්‍රගේ අත පිච්චෙන්න ගන්නවා. ඉතින් දැනන දැවිල්ල හන්දම චන්ද්‍රට මේ වෙලාවේ ඇහැරෙනවා. හිරු එළිය දැකලා කලබල වෙන චන්ද්‍ර ඉක්මනටම පත්තර කොලයක් අරන් ඇවිල්ලා අර ඉරලා තියෙන ජනේලේ ආයෙමත් කොළ අලවනවා. ඊට පස්සේ ශීතකරණය ළඟට ගිහිල්ලා ඇතුළේ තිබ්බ ලේ පැකට් එකක් අරගෙන සනී ඉස්සරහම ඒක බොන්න පටන් ගන්නවා. මෙතනදී සනීට දකින්න හම්බ වෙන්නේ චන්ද්‍රගේ අර පිච්චිලා තිබ්බ පැල්ලම් එවලෙම සුවහතට හැරෙනවා කියලා. මේ හැමදේම සනීට අලුත් දේවල් හන්දා මෙයා චන්ද්‍රගෙන් අහන්නේ ඔයා ඉපදෙනකොටම මෙහෙමද කියලා. එතකොට චන්ද්‍ර කියන්නේ නැහැ මේක වෛරස් එකක් මගේ ඇඟට මේ වෛරස් එක ගිහින් තමයි මට මෙහෙම උනේ කියලා. එතකොට සනී අහන්නේ මේක අනිත් අයටත් බෝ වෙනවද කියලා. චන්ද්‍ර මේ වෙලාවේදී කියන්නේ මම කාවාර හැපුවොත් ඒ අයටත් සමහර විට බෝ වෙන්න පුළුවන් කියලා. ඉතින් අන්න ඒත් එක්කම තමයි සනී අහන්නේ ඔයා මෙහෙට එන්න කලින් කොහෙද හිටියේ කියලා. චන්ද්‍ර කියන්නේ ස්වීඩන් වල ඉන්දියා කියලා. ඇයි එච්චර හොඳ රටක් ඉඳලා ආපහු මෙහාට ආවේ කියලා. ඒ වෙලාවේ තමයි චන්ද්‍ර කියන්නේ අවුරුදු 20කට වඩා වැඩියේ මම එක රටක රැඳෙන්නේ නැහැ කියලා. මේක ඇහුවට පස්සේ සනීට නම් හිතා ගන්න බැරි වුණා චන්ද්‍රගේ වයස දැන් කොච්චරක් වෙනවද කියලා. ඒක හන්දම සනී චන්ද්‍රගෙන් අහනවා ඔයාගේ වයස දැන් කීයද කියලා. චන්ද්‍ර කියන්නේ ඔයාට හිතා ගන්නවත් බැරි තරම් මට දැන් වයසයි කියලා. හැබැයි ඔයාගේ පෙනුම නම් ගොඩාක් තරුණ කෙනෙක් වගේ කියලා සනී මෙතනදී කියනවා. ඒත් එක්කම චන්ද්‍රගේ ගෙදර බෙල් එක වදින්න ගන්නවා. ඉතින් ඒ වෙන කවුරුත් නෙමෙයි වෙනෝ. සනීගේ තාත්තගේ කෝල් එකක් අරගෙන තමයි ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ සනීට ෆෝන් එක දෙනවා කතා කරන්න කියලා. සනී තාත්තා එක්ක කතා කරන අතරතුරු වෙනෝ චන්ද්‍රගෙන් අහන්නේ ඔයා සනීට අවංකවම නේද ආදරය කරන්න කියලා. මොකද සනී කියන්නේ හරිම අහිංසක කොල්ලෙක්. ඔයා මේක සීරියස් කරන්නේ නැත්නම් සනීට කෙලින්ම කියලා දාන්න කියලා. ඉතින් කොහොම හරි කෝල් එක ඉවර වෙලා යන්න හදනකොටම සනීව ආපහු ගේ ඇතුළට ඇදලා අරගෙන චන්ද්‍ර කියන්නේ සනී මම ඔයාව විශ්වාස කරනවා මේ ගැන කිසිම දෙයක් කාටවත් කියන්න එපා කියලා. හැබැයි මට බයයි කියලා සනී කියද්දි චන්ද්‍ර කියන්නේ ඔයා බය වෙන්න ඕන වෙන කාටවත් නෙවෙයි මට කියලා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ සනී එයාගේ ගෙදර ඉඳගෙන හොඳටම බය වෙලා චන්ද්‍රගේ ගෙදර දිහා බලාගෙන ඉන්නවා කියලා. මේක දිහා බලාගෙන ඉන්න වෙනුවට සනී විහිළු කරනවා. සනී වෙනුවට කියන්නේ මට උඹට දෙයක් කියන්න තියෙනවා කියලා. ඒ මොකද්ද කියලා ඇහුවට පස්සේ සනී කියන්නේ චන්ද්‍ර කියන්නේ අපි හිතන විදිය සාමාන්‍ය කෙනෙක් නෙවෙයි පිසාචියෙක්. මගේ ඇස් ඉදිරිපිටම එයා මිනිස්සු 3 දෙනෙක් මරලා ඒ බොඩි තුනම විනාශ කරලා දානවා මම දැක්කා. ඒ වගේම චන්ද්‍ර මට කිව්වා මේක කාට හරි කිව්වොත් මහවත් මරනවා කියලා. ඊට පස්සේ සනී වෙනුගෙන් අහන්නේ අපි දැන් මොකද්ද කරන්න කියලා. එතකොටම එකපාරටම චන්ද්‍ර මෙතනට ඇවිල්ලා වෙනුගේ බෙල්ල කඩලා මරලා දානවා. මේක දිහා බලාගෙන ඉන්න සනීට චන්ද්‍ර කියන්නේ මගෙන් පැනලා යන්න නම් ලෑස්ති වෙන්න එපා කියලා. ඉතින් බය වැඩි කමටම සනී චන්ද්‍රගෙන් පැනලා දුවනවා. හැබැයි එක තැනකදී සනී කොටු වෙනවා. මෙතනදී එකපාරටම චන්ද්‍ර පියාඹන්නත් පටන් ගන්නවා. ඒත් එක්කම සනී කෑ ගහගෙන අවදි වෙනවා. ඉතින් ඇත්තටම අපි මෙන්න මේ දැකපු පොඩි සීන් එක සනී දැකපු හීනයක්. මෙතනදී සනීට තේරෙනවා එයා මේ රහස කාට හරි කිව්වොත් අනිවාර්යයෙන්ම මේ වගේ දෙයක් තමයි එයාට වෙන්නේ කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඊට පහුවෙන්දා චන්ද්‍රව කිඩ්නැප් කරගෙන හිටපු ගොඩනැගිල්ලේ පොලිස් පරීක්ෂණ සිද්ධ වෙනවා. ඉතින් මේ පරීක්ෂණය සිද්ධ කරන්නේ වෙන කවුරුත් නෙමෙයි නාච්චි අප්පත්. මෙතනදී යාට දුඹුරු පාට අයි කොන්ටැක්ට් ලෙන්ස් එකක් හම්බ වෙනවා. ඉතින් ඊතරින් පස්සේ අපිට පෙන්වන්නේ සනී චන්ද්‍රත් එක්ක කුමාර්ගේ ගෙදරට යනවා. ඉතින් සනී නම් චන්ද්‍ර එක්ක යන්නේ ටිකක් බයයි. එයා අහන්නේ මොකටද මට එන්න කිව්වේ කියලා. එතකොට චන්ද්‍ර කියන්නේ මට තනියම යන්න කම්මැලි ඒකයි ඔයාටත් කතා කරේ කියලා. ඉතින් මේ විදිහට මේ දෙන්න එන්නේ කුමාර්ගේ ගෙදරට. කොහොම හරි චන්ද්‍ර ගේ ඇතුළට ගිහිල්ලා එයාට අවශ්‍ය ලේ දාපු පෙට්ටිය අරගෙන එනවා. චන්ද්‍ර කුමාරට කියන්නේ ආපහු කැෆේ එකට යන්න එපා මොනවා හරි අවශ්‍ය නම් මම ඇවිල්ලා ගන්නම් කියලා. ඉතින් මෙහෙම කියලා සනිත් එක්ක මෙතනින් යන්න පිටත් වෙනවා. ඉතින් මේ වෙලාවේ සනී දකිනවා චන්ද්‍රගේ අතේ තියෙන පෙට්ටියේ ඕනේ ගුඩුයි කියලා ගහලා තියෙනවා කියලා. ඊට පස්සේ චන්ද්‍ර සනීගෙන් අහනවා ඔයාගේ ලේ වර්ගය මොකක්ද කියලා. ඉතින් මේ වෙලාවේ සනී කියන්නේ ඕ නෙගටිව් කියලා. සනී චන්ද්‍රගෙන් අහන්නේ ඔයා බොන්නේ ඔය ලේ වර්ගය විතරද කියලා. එතකොටම චන්ද්‍ර කියන්නේ මේක තමයි තියෙන පිරිසිදුම ලේ වර්ගය. ඒ වගේම මේක ගොඩාක් රසයි කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ අර මරණ තුන ගැන ඉන්වෙස්ටිගේෂන් කරන නාච්චියප්පන් එදා රෑ සනීව දැකපු කොල්ලත් එක්ක කඩයක් ළඟ ඉන්නවා. ඉතින් මේ කොල්ලා කවුද කිව්වොත් ඔයාලට මතක ඇති චන්ද්‍රව අර 3 දෙනෙක් පැහැරගෙන ගියපු වෙලේ සනී මෙතනට දුවගෙන ආවනේ. ඒ වෙලේ එතන උඩ තට්ටුවක හිටපු කොල්ලෙක්ට පොලිසියට කෝල් එකක් දෙන්න කියලා කියාගෙනම තමයි සනී අර වාහනේ පස්සෙන් දිව්වේ.
ඉතින් අන්න ඒ උඩතට්ටුවේ හිටපු කොල්ල තමයි දැන් මෙන්න මෙතන ඉන්නේ. මෙතනදී නාච්චියප්පන් අර කොල්ලගෙන් අහන්නේ අර සෙල්ලම් කරන පිරිනමය අතර ඔයා කිව් මිනිස්සයත් ඉන්නවද කියලා. එතකොට මෙන්න මේ කොල්ල දකිනවා සනී මෙතන ඉන්නවා කියලා. ඉතින් මේ වෙලාවේ තමයි මේ පිරිමි ළමයා කියන්නේ අන්න අතන ඉන්න පිරිමි ළමයා තමයි මට එදා පොලිසියට කෝල් කරන්න කිව්වේ කියලා. ඒත් එක්කම තමයි අපිට දැක ගන්න හම්බ වෙන්නේ සනී චන්ද්‍රව දැකලා එතරට යනවා. ඊට පස්සේ අර කොල්ලා චන්ද්‍රව පෙන්නලා කියන්නේ සර් අර කෙල්ලව තමයි එදා කිඩ්නැප් කරගෙන ගියේ කියලා. මෙතනදී නාච්චියප්පන් සනීවයි චන්ද්‍රවයි අඳුරගෙන මේ දෙන්නගේ පස්සේ චන්ද්‍රගේ එපාර්ට්මන්ට් එක ළඟට එනවා. ඊට පස්සේ චන්ද්‍රයි සනී එළියට යනකම් බලන් ඉඳලා නාච්චියප්පන් චන්ද්‍රගේ ඇතුළට ඇවිල්ලා සම්පූර්ණයෙන්ම සෝදිසි කරන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මෙතන සෝදිසි කරනකොට කබඩ් එකේ තියෙන අයි කන්ටැක්ට් ලෙන්ස් වගේක් මෙයා දකිනවා. ඉතින් නාච්චියප්පන් මේ එකින් එක චෙක් කරලා බලනකොට සාමාන්‍යයෙන් අයි කන්ටැක්ට්ස් දෙක තමයි තියෙන්න ඕන. ඉතින් එක බොක්ස් එකක තියෙන්නේ එකයි. ඉතින් ඒකත් දුඹුරු පාට ලෙන්ස් එකක්. එතකොටම නාච්චියප්පන්ට මතක් වෙනවා අපරාධ ස්ථානයෙන් හොයාගත්ත ලෙන්ස් එකේ පාට දුඹුරු පාට නේද කියලා. ඉතින් මෙයාට තේරෙනවා අර වැටලා තිබිච්ච කාචයේ අයිතිකාරයා චන්ද්‍ර කියලා. ඊට පස්සේ ගෙදර ශීතකරණය ඇරලා බලනකොට දකින්න දෙන් මෙයා පුදුමයට පත් වෙනවා. මොකද ශීතකරණය ඇතුලේ තනිකරම තියෙන්නේ ලේ පැකට් හන්දා. ඔය අතරේ චන්ද්‍රා සනී එක්ක එළියට ගිහින් කෑම කාලා එන අතරතුරදී සනී අහන්නේ ඔයාගේ ඇත්ත නම මොකද්ද කියලා. එතකොටම චන්ද්‍ර කියන්නේ මගේ ඇත්ත නම නීලි කියලා. එහෙම කිව්වම සනී අහන්නේ අර කල්යාණ කාට්ටු වල නීලිද? එයාව ඒ කාලෙම පූජකගේ හදවතට පිහියෙන් යනලා මරලා දැම්ම නේද කියලා. එතකොට චන්ද්‍ර කියන්නේ ඒ පූජකයා මගේ හදවතට පිහියෙන් ඇනලා ගිනිහිල්ලා ඒ පිහිදුර ගලවලා මට ලේ බින්දුවක් දුන්නම මට ආපහු සිය ආවා. ඒ වගේම එයා මට කිව්වා අපි වගේ විශේෂ හැකියාවන් තියෙන අය තවත් මේ ලෝකේ ඉන්නවා. ඒ වගේම එයා අපේ ශක්තියින් දුර්වලතා මොනවද කියලාත් එයා හඳුනනවා කියලා. ඉතින් එයා මට කිව්වා එයාට විනාශ කරන්න බැරි දෙවර්ගයක් ඉන්නවා. එයාව විනාශ කරන්න මගෙන් උදව් ඉල්ලුවා. හැබැයි ඊට කලින් මාව වැඩිමහල් ළඟට එක්කගෙන යනවා කියලා කිව්වා කියලා. ඉතින් චන්ද්‍රා සනීට අතීත කතා කියන අතරතුරේදී නාච්චියප්පන් චන්ද්‍රගේ රහස් කාමරේ හොයාගන්නවා. ඉතින් මේ කාමරේ ඇතුළට ගියාම මෙයාට දකින්න හම්බ වෙන්නේ අවුරුදු 10 ගාණක් පරණ පෙට්ටගම් ඇඳුම් වලින් මේක පිරලා තියෙනවා කියලා. ඒත් එක්කම මේ කාමරේ ඇතුළේ තිබ්බ මේසයක් උට චන්ද්‍රාට අර වයසක මිනිස්සයා තෑගි දුන්න පොත තියෙනවා මෙයා දකිනවා. ඉතින් ඒ පොත ඇතුලේ තවත් මිනිස්සෙක්ගේ පින්තූර වගේක් තියෙනවා. ඉතින් කොහොම හරි චන්ද්‍රා ආපහු තමන්ගේ ගෙදරට එනවා. එනකොට මෙයාට තේරෙනවා කවුරු හරි තමන්ගේ ගේ ඇතුලේ ඉන්නවා කියලා. ඉතින් අන්න ඒක හන්දා චන්ද්‍රගේ බලය පාවිච්චි කරලා ගේ ඇතුලට යනවා. එතකොටම තමයි මෙයාට දකින්න ලැබෙන්නේ නාච්චියප්පන් ගේ ඇතුලේ ඉන්නවා කියලා. ඉතින් නාච්චියප්පන් මේ වෙනකොට හිතාගෙන ඉන්නේ චන්ද්‍ර කියන්නේ අඳුරු මායාවන් කරන කෙනෙක් කියලා. ඊට පස්සේ චන්ද්‍ර මරන්න නාච්චියප්පන් තුවක්කුව අරගෙන චන්ද්‍රට එක දිගට වෙඩි තියන්න ගන්නවා. මෙතනදී චන්ද්‍ර වෙඩි පහරවල් වලින් බේරෙන්න ඉතාමත් වේගයෙන් ඇතුලේ දුවන්න පටන් ගන්නවා. ඉතින් එකපාරටම චන්ද්‍ර ඇවිල්ලා නාච්චියප්පන්ගේ අත හපා කනවා. ඉතින් මේ සද්ද ඇහිලා චන්ද්‍රගේ ගෙදරට සනී දුවගෙන එනවා. ඉතින් එතකොටම චන්ද්‍ර සනී ළඟට ඇවිල්ලා කියන්නේ ඔයා මෙතනින් යන්න මෙතන ආරක්ෂිත නැහැ කියලා. ඉතින් සනී මේ වෙලාවේ කියන්නේ පොලිසිය මිනිස්සෙක් මරණ එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. දැන් කරන්න තියෙන එකම දේ ඔයා මෙතනින් පැනලා යන එක කියලා. ඒත් එක්කම බිම වැටලා ඉන්න නාච්චියප්පන් එයාගේ තුවක්කුව අරගෙන වෙඩි තියාගෙන යනවා. හැබැයි මේ වෙඩි වදින්නේ සනීට. ඒත් එක්කම නාච්චියප්පන් එතන දිවිච්ච ජනීලෙත් කඩාගෙන එළියට පනිනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ චන්ද්‍ර සනීවයි එයාගේ යාළුවෝ දෙන්නවයි එක් කරගෙන ඇතාරලා දාපු රෝහලකට එනවා. එහෙම කරන්නේ මේ දෙන්නම දැනටවත් අපරාධකාරයෙක් විදියට පොලිසියෙන් හොයන නිසා. මෙතනදී චන්ද්‍ර වෙනුගෙන් ඉල්ලන්නේ පුළුවන් තරම් ඉක්මනට සනීට බෙහෙත් කරන්න. එහෙම නැති වුණොත් සනී මැරෙයි කියලා. නමුත් වෙනු ලේවලට බය හන්දා ඒක කරන්න අදිමදි කරනවා. ඒ නිසා මේක හරියන්නේ නැහැ. අපි හොස්පිටල් එකට යමු කියලා සනීවත් එක්කගෙන වෙනුයි නිජුලුයි මෙතනින් යන්න හැදුවත් චන්ද්‍ර මේ දෙන්නට තර්ජනය කරනවා. ඉතින් මෙතනදී චන්ද්‍ර වෙනුවට තර්ජනය කරන හින්දම වෙනුවට ඒක කරන්නම සිද්ධ වෙනවා. ඉතින් මේ වෙනකොට නිවුස් channel වලින් චන්ද්‍රා සහ සනී ගැන එක එක තොරතුරු ප්‍රචාරණය කරන ගමන් තමයි ඉන්නේ. කොහොම හරි මේ දෙන්නා දැන් ත්‍රස්තවාදීන් දෙන්නෙක් විදියට හඳුනගෙන තමයි මේ වෙලාවේ තියෙන්නේ. ඒ නිසාම රජය මහ ජනතාවගෙන් ඉල්ලන්නේ මේ දෙන්න ගැන ආරංචියක් ලැබුණොත් ඉක්මනටම ළඟම තියෙන පොලිස් ස්ථානයට දැනුම් දෙන්න කියලා. මේ දේවල් මෙහෙම සිද්ධ වෙන අතරේ චන්ද්‍ර ප්‍රකාශ්ට කෝල් එකක් අරගෙන අහන්නේ මම ඔයාලා ඉන්න තැනට එන්නද කියලා. එතකොට ප්‍රකාශ් කියන්නේ ඔයා මෙහෙ එන එක ආරක්ෂිත නැහැ. ඒක හන්දා ඔයා ඉක්මනටම ජොනි ළඟට යන්න කියලා. ඉතින් චන්ද්‍ර කියන්නේ මට මේ ළමයි තුන්දෙනාව දාලා එන්න බෑ. මං හන්දා මේ ළමයි තුන්දෙනාත් කරදරේ වැටලා කියලා. ඊට පස්සේ ප්‍රකාශ් කියන්නේ ඒ තුන්දෙනාත් එක්කම ඉක්මනටම ජොනි ළඟට යන්න කියලා. මේ අතරේ චන්ද්‍රගේ සහ සනීගේ ෆොටෝ එකක් ප්‍රවෘත්ති වලින් දැකපු චන්ද්‍රවල රෝහලට ගිනින් දාපු ටැක්සි එකේ ඩ්‍රයිවර් පොලිසියට කතා කරලා විස්තර කියනවා. ඉතින් මේ ප්‍රවෘත්තිය දකින ඇමතිතුමා නියෝග කරන්නේ චන්දව අල්ලගන්න ගරුණා බලකාය යවන්න කියලා. එතකොට ඇමතිතුමා ළඟට ආපු තව මිනිස්සෙක් කියන්නේ චන්ද්‍ර මරණව නම් එයාගේ හදවතට පිහියෙන් අයින්න ඕන කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ නාච්චියප්පන් එයාගේ අම්මත් එක්ක රෝහලට ගිහින් ඉන්නවා කියලා. මෙතනදී ડોක්ටර් ඇවිල්ලා කියන්නේ වැඩිදුර පරීක්ෂණ වගේක් කරන්න ඕන හින්දා ස්පිරිතාලේ නවතින්න කියලා. කොහොම හරි ලේ පරීක්ෂාව කරන අතරතුර නාච්චියප්පන්ට තේරෙනවා ලේ දැක්කම තමන්ගේ ඇඟේ වෙනස්කමක් සිද්ධ වෙනවා කියලා. ඒත් එක්කම මෙතනට ජෝසප් නාච්චියප්පන්ව හම්බ වෙන්න එන්නේ එයාලගේ පවුලේ වෛද්‍යවරයා කියලා.
එයා ඇවිත් නාච්චියප්පන්ගෙන් අහන්නේ ඔයා ඇයව දැක්කද? එයා ඔයාව හැපුවද කියලා. ජෝසප් නාච්චියප්පන්න පරීක්ෂා කරනකොට එයාට දකින්න හම්බ වෙන්නේ වෛරසය ඇඟට ඇතුල් වෙලා කියලා. ඉතින් මුකුත් හිතාගන්න බැරුව ඉන්න නාච්චියප්පන් අහන්නේ කවුද ඒ කෙල්ල කියලා. එතකොට ජෝසප් කියන්නේ එයා අපි හිතන වගේ සාමාන්‍ය ගැහැල් ළමයෙක් නෙවෙයි, එයා වැම්පයර් කෙනෙක් කියලා. ඊට පස්සේ කියන්නේ මට ඔයාගේ වෛරස් එක ගැන තව වැඩිදුර හොයන්න ඕන. ඒ හන්දා මම ඔයාගේ ලේ ටිකක් අරගෙන යනවා කියලා මෙයා මෙතනින් යනවා. ඔන්න ඉතින් ඊට පස්සේ අපිට පෙන්නන්නේ සනීගේ ඔපරේෂන් එක සාර්ථකව ඉවර කරලා එයාට සිහිය එනකම් චන්ද්‍රා එයාගේ ළඟට වෙලා ඉන්නවා. ඉතින් සිහිය ආපු සනීට චන්ද්‍ර කියන්නේ මට දැන් යන්න වෙලාව හරි. ඔයාලා මීඩියා ඉස්සරහට ගිහිල්ලා කියන්න මිනිමෙරුම් ඔක්කොම කරේ මම තනියම. ඒ වගේම මම ඔයාලවත් හිර කරන් තියාගත්ත කියලා. ඉතින් ඔපරේෂන් එකට විඳපු බෙහෙත් හන්දා සනී අඩසිහින් තමයි ඉන්නේ. මෙතනින් සනී චන්ද්‍රගෙන් අහන්නේ ඔයාට ඉරේරේ හැර තවත් දුර්වලතාවයක් තියෙනවද කියලා. එතකොට චන්ද්‍ර කියන්නේ ඔව් මගේ හදවතට කවුරු හරි පිහියෙන් ඇන්නොත් මම මැරෙනවා කියලා. ඊට පස්සේ සනී අහන්නේ ඔයා මාව හැපුවොත් මටත් ඔයා වගේ කෙනෙක් වෙන්න පුළුවන්ද කියලා. එතකොට චන්ද්‍ර කියන්නේ ඔව් එහෙම වෙන්න පුළුවන්. මම කාවාරි හැපුවොත් මගේ ඇඟේ තියෙන වෛරස් එක ඒ මිනිස්යාගේ ඇඟට ගියාම ඒ මිනිස්යාට ටිකක් දරා ගන්න අමාරුයි. ඔයාට තියෙන්නේ හොඳ සෞඛ්‍ය සම්පන්න ශරීරයක් නම් මම වගේ වෙන්න පුළුවන්. හැබැයි සෞඛ්‍ය සම්පන්න නැත්තම් ජල බීතිකාව වගේ හැදිලා මරණය සිද්ධ වෙනවා කියලා. ඉතින් මේ අතරේ අපිට පෙන්වන්නේ නාච්චියප්පන්ගේ දත් ගැලවිලා එයාත් වැම්පයර් කෙනෙක් විදියට මාරු වෙනවා කියලා. ඉතින් පහුවෙනිදා උදේ පොලිස් නිලධාරීන් වගේක් සනී හැංගිලා ඉන්න හොස්පිටල් එක හොයාගෙන එනවා. ඉතින් මෙතනදී එක පොලිස් නිලධාරියෙක් චන්ද්‍රගේ ඔළුවට වෙඩි තියනවා. කොහොම හරි චන්ද්‍රව බේරගන්න එක මිනිස්සෙක් මෙතනට එනවා. මෙයා හරියට මැජික් කාර්යයක් වගේ. එයා ගාව තියෙන මායාවන් පාවිච්චි කරලා අල පොලිස් නිලධාරීන් දෙන්නව මෙයා නොමග යවලා චන්ද්‍රා සහ සනී එයාගේ යාළුවෝ දෙන්නව බේරගන්නවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ජග්දීස් එයාගේ ඉහළ නිලධාරියට කෝල් එකක් අරගෙන කියන්නේ නාච්චියප්පන් අමුතු විදියට හැසිරෙනවා කියලා. එතකොට ඉහළ නිලධාරියා කියන්නේ මට ලොකේෂන් එක එවන්න මම එන්නම් කියලා. ඉතින් නාච්චියප්පන් අර ගොඩනැගිල්ල තුලට ගිහිල්ලා බලනකොට එයා දකිනවා චන්ද්‍රල එතනින් පැනලා ගිහිල්ලා කියලා. කොහොම නමුත් මෙතනින් යද්දි පිටිපස්ස හැරිලා බලන චන්ද්‍ර දකිනවා මේ තැනට නාච්චියප්පන් ඇවිල්ලා වගේම එයාත් Taman වගේම වෙනස් වෙන්න පටන් අරගෙන කියලා. ඉතින් චන්ද්‍රල කෙලින්ම එන්නේ ජෝන්ගේ කැෆේ එකට. ඉතින් එතනට ඇවිත් මෙයා ප්‍රකාශ්ට කෝල් කරලා කියන්නේ නාච්චියප්පනුත් දැන් මං වගේ වේගෙන එනවා. මම එයා විනාශ කරලා දාලා මෙහෙන් යන්නම් කියලා. එතකොට ප්‍රකාශ් කියන්නේ ඔයාට එයාව තනියෙන් විනාශ කරන්න අමාරුයි. මොකද එයා අලුතෙන් තමයි කන්වර්ට් වෙලා ඉන්නේ. ඒක හන්දා එයා හරිම බලවත්. ඒ වගේම රජෙන් ඔයාව ත්‍රස්තවාදියෙක් විදිහට හඳුනාගෙන තියෙන හන්දා ඔයා එළියට ආවොත් ඔයාට බේරෙන්න හරිම අමාරුයි. නාච්චියප්පන් ගැන වැඩි මහල්ලා බලාගනි. ඔයා ඒ ගැන කරදර වෙන්න එපා. ඔයාට කුමාර් අලුත් ID එකකුයි પાස්පෝර්ට් එකකුයි ගෙනත් දෙයි. ඒක හම්බ වෙච්ච ගමන් ඔයා මේ රටින් යන්න ලෑස්ති වෙන්න කියලා. මොකද දැන් තියෙන තත්ත්වය හරිම භයානකයි කියලා. ඊට පස්සේ ප්‍රකාශ් අහන්නේ අර කොල්ලට දැන් කොහොමද කියලා. ඉතින් මේකට චන්ද්‍ර කියන්නේ එයාට දැන් හොඳයි කියලා. ප්‍රකාශ් කියන්නේ කුමාර් එනකන් ඔයාලා දැනට බේස්මන්ට් එකට වෙලා ඉන්න කියලා. ඊට පස්සේ චන්ද්‍රට ජෝන් බේස්මන්ට් එකට යන්න යතුරුක් දෙනවා. ඉතින් කට්ටිය බේස්මන්ට් එකට යනකොට දකින්න ලැබෙන්නේ එක මිනිහෙක් බිම තැවිලා තිබිච්ච ලේ පැල්ලම් පිරිසිදු කරමින් ඉන්නවා කියලා. මෙයාලට අයිති කාමරයට යනකොට නිජිල් එක කාමරයක් ළඟ නැවතිලා ඇතුළේ ඉන්න මිනිහයා දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මේක දැකපු මැජික් කාර්යයක් කියන්නේ මෙහි ඕපදූප හොයන්න බෑ. ඒක හන්දා ඇතුළට වෙලා ඉන්න කියලා. ඉතින් සනී කාමරේ ඉඳන් චන්ද්‍රගෙන් අහන්නේ නාච්චියප්පන්ට ඉරේලියෙන් හානි වෙන්නේ නැද්ද කියලා. ඉතින් චන්ද්‍ර කියන්නේ එයා තාම ෆ්‍රෙෂ් කන්වර්ටර් කෙනෙක් නිසා එහෙම වෙන්නේ නැහැ. කාලයක් යනකොට තමයි ඉරේලිය මෙයාලට අගුණ වෙන්නේ කියලා. එතකොටම මෙතනට මැජික් කාර්යයා චන්ද්‍රට කියන්නේ චාලර් එහා කාමරේ ඉන්නවා මං එයාත් එක්ක වැඩකට යනවා කියලා. ඒ වගේම තමයි මොනවා හරි ඕරණුතින් කතා කරන්න කියලා. ඒ වගේම එයාගේ කාර් එකේ යතුරුත් ශරීර දීලා තමයි මෙතනින් යන්නේ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ නාච්චියප්පන් එයාගේ ගෙදර අම්මත් එක්ක ඉන්නවා කියලා. මෙතනදී මෙයා අම්මගෙන් අහන්නේ ඔයාට මගේ වෙනසක් පේන්නේ නැද්ද? අර පොලිස් ගෑණි මට 3 පාරක් වෙඩි තියලත් මම මැරුණේ නැහැ. හැබැයි මං ඒ ගෑණි මැරුවා. මාව කාටවත් මරන්න බෑ. මං දැන් දෙවියෙක්. එතකොට ඔයා දෙවියන්ගේ අම්මා. ඔයා මං ගාවටම වෙලා ඉන්න ඕනේ. ඉතින් මෙන්න මෙහෙම කියලා මෙයා අම්මගේ අතින් ලේ උරා බොන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී මේ වේදනාව දරා ගන්න බැරුව මේ අම්මා මෙතනදී මැරිලා යනවා. ඊට පස්සේ අපිට දකින්න හම්බ වෙන්නේ චන්ද්‍රා සනීට එයා ළඟ හැමතිස්සෙම තියාගෙන හිටපු ෆොටෝ එක පෙන්නනවා. ඉතින් මේක දැකපු සනී පුදුම වෙනවා. මොකද කිව්වොත් මේ ෆොටෝ එකේ ඉන්න මිනිස්සයාත් හරියටම සනී වගේ නිසා. චන්ද්‍ර කියන්නේ ගොඩාක් කාලයකට කලින් මෙයා මගේ පෙම්වතා වෙලා හිටියා කියලා. හැබැයි දවසක් මෙයා මාව බේරගන්න ගිහින් මැරුණා කියලා. එතකොට එතනට එන ජෝන් චන්ද්‍රට කියන්නේ ප්‍රශ්නේ අපි හිතනටත් වඩා බරපතලයි. ඔයා සුන්දර කියලා කෙනෙක් මරලා දාලා තියෙනවා. එයාගේ අයියා බලවත් മന്ത്രി කෙනෙක්. මෙයා ඇමතිතුමා එක්ක කතා කරලා ගරුණා බලකාය පත් කරලා තියෙනවා ඔයාව අල්ලගන්න. මම ප්‍රකාශ්ට කතා කළා. එයා දැනටමත් මෙහාට එයා ආවම ඉස්සරහටම කරන්නේ මොකද්ද කියලා අපි බලමු කියලා කියනවා. ඉතින් කොහොම හරි පොලිසිය චන්ද්‍රා ඉන්න තැන හොයාගෙන ගරුණා බලකායත් එක්ක මෙතනට එනවා. ඉතින් මෙතනට ඇවිත් කැෆේ එක වට ගන්නවා. ඉතින් චන්ද්‍රා ඉන්න තැන පොලිසිය විතරක් නෙවෙයි අර മന്ത്രിගේ මැරියෝ ටිකක් දැනගන්නවා.
ඉතින් මේ මැරයන්ට ඉහලින් නියෝග එන්නේ චන්ද්‍රා සහ නාච්චි උපන්න මරලා දාන්න කියලා. ඉතින් එතරින් පස්සේ අපිට පෙන්වන්නේ කුමාර් කැෆේ එකට ඇවිත් චන්ද්‍රට කියන්නේ පොලිසිය කැෆේ එක වට කරලා කියලා. ඉතින් වෙන කරන්නම දෙයක් නැති හින්දම චන්ද්‍රා තමන් ගාව තිබිච්ච පිස්තෝලයක් අරගෙන එළියට යන්නේ මොන දේ වුණත් මෙතනින් එළියට එන්න එපා කියලා සනීට කියල් ගම. කොහොම හරි දොරවල් කඩාගෙන ගරුඩා බලකාය මේ කැෆේ එක ඇතුළට එනවා. මෙතනදි මෙයාලා චන්ද්‍රව දැක්ක ගමන් වෙඩි තියන්න පටන් ගන්නවා. චන්ද්‍ර වේගයෙන් එහාට මෙහාට යන ගමන් එයා ගාව තියෙන පිස්තෝලෙන් හැමෝටම වෙඩි තියෙනවා. ඊට පස්සේ මෙතනට සුන්දරගේ මැරකල්ලිය 3 දෙනෙක් එනවා. එයා ඇවිත් චන්ද්‍රගේ පපුවට වෙඩි තියාගෙන යනවා. මෙතනදී චන්ද්‍ර ටිකක් අඩබඩ වෙනවා. ඉතින් මෙන්න මේ වෙඩි සද්ද ඇහිලා එළියට එන සනී චන්ද්‍ර වැටලා ඉන්නව දැකලා එයාට ලේ පැකට් එකක් විසි කරනවා. ඉතින් චන්ද්‍ර ලේ පැකට් එක බීලා ආපහු නැගිටලා අර මැරයෝ 3 දෙනාටම හොඳටම පහර දෙනවා. ඊට පස්සේ මෙතනට එන නාච්චියප්පන් දැකලා චන්ද්‍ර එයා ගාව තියෙන පිහියෙන් අනින්න ගියත් ඒ උත්සාහය සාර්ථක වෙන්නේ නැහැ. නාච්චියප්පන් චන්ද්‍රට කියන්නේ මම දන්නවා අපි වගේ අය තනි වෙලා නැහැ. ඒ නිසා මාවත් ඔයාගේ නායකයා ගාවට එක්කන් යන්න කියලා. ඉතින් මේකට එකඟ වෙන්නේ නැති චන්ද්‍ර ආපහු නාච්චියප්පන් එක්ක සටන් කරන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී නාච්චියප්පන් චන්ද්‍රගේ ඔළුව එතන තියෙච්ච වීදුරුවක හප්පනවා. ඉතින් කැඩිච්ච වීදුරුවෙන් එන ඉරේලිය නිසා චන්ද්‍රව පිච්චෙන්න ගන්නවා. එතකොටම සනී චන්ද්‍රගේ තුවක්කුව අරගෙන නාච්චියප්පන්ට වෙඩි තියන්න ගන්නවා. මෙතනදී නාච්චියප්පන්ගේ බලය ටිකක් අඩු වෙනවා. ඊට පස්සේ චන්ද්‍ර නිජිල්ට කියන්නේ එයා ගාව තියෙන බිම් වැටලා තියෙන පිහිය දෙන්න කියලා. ඉතින් මෙන්න මේ පිහිය දෙනවත් එක්කම නාච්චියප්පන් නැගිටලා නිජිල්ගේ බෙල්ල පිහියට තියලා චන්ද්‍රට තර්ජනය කරනවා. ඊට පස්සේ චන්ද්‍රව මරන්න පිහියෙන් අයින්න හදනකොටම සනී කරන්නේ එයාව බේරගන්න ඕන හන්දා සනී චන්ද්‍රව කවර් කරගන්නවා. මෙතනදී සනීව බේරගන්න ඕන හන්දම එයාගේ යාළුවා වෙනු නාච්චියප්පන්ගේ ඉස්සරහට පයින්නවා. ඉතින් මෙතනදී මේ පිහිපාර වදින්නේ වෙනුට. ඉතින් මේක දාලා ගන්න බැරුව චන්ද්‍ර වෙනුට ඇල්ල තිබිච්ච පිහිය අරගෙන නාච්චියප්පන්ගේ හදවතට රයින්නවා. ඉතින් එතනදී නාච්චියප්පන් එතනම අවසන් ගමන් යනවා. ඉතින් මෙතනට පොලිස් නිලධාරීන් ආවත් එයාට දකින්න හම්බ වෙන්නේ තමන්ගේ නිලධාරීන් ඔක්කොම තන තන වැටලා ඉන්නවා කියලා. කොහොම හරි නාච්චියප්පන්ගේ සිරුර මුතු ශරීරාගාරයේ තියෙන ලොකර් එකට දාලා ඒ ලොකර් එක සීල් කරනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ සනී විනුව රෝහලට එක් කරගෙන යන්න ඇවිත් ඉන්නකොට චන්ද්‍රගෙන් අහන්නේ ඔයා අදම යනවද කියලා. ඉතින් චන්ද්‍ර කියන්නේ යන්න කලින් ඉවර කරන්න වැඩ ටිකක් තියෙනවා. ඒ ටික ඉවර වෙච්ච ගමන් මම යනවා කියලා. එතකොට සනී අහන්නේ මට ඔයා කෝල් එකක්වත් දෙයිද දන්නේ නැහැ කියලා. ඉතින් අන්න ඒත් එක්කම තමයි චන්ද්‍ර කියන්නේ බෑ ඒක ආරක්ෂිත නැහැ. මට ඔයා සෑහෙන්න මතක් වෙයි. ඔයා හොඳ මිනිස්සෙක් කියලා. ඊට පස්සේ සනී වෙනුව රෝහලට ගෙනියන්න ඕන හින්දම එතනින් පිටත් වෙලා යනවා. ඉතින් මෙන්න මෙතනින් තමයි ලෝකා chapter 1 කතාව ඉවර වෙන්නේ. ඊට පස්සේ අපිට දකින්න හම්බ වෙන්නේ ලෝකා කතා මාලාවේ අරුත් චරිතයක් හඳුන්වලා දෙනවා කියලා. ඉතින් මෙතනදී අපිට පෙන්වන්නේ චන්ද්‍රලා හැංගිලා හිටපු බේස්මන්ට් එකේ එක මැරයෙක්ව ගැට ගහලා තියෙනවා. ඉතින් මේ මැරයව බේරගන්න එතනට එයාගේ සගයෝ ටිකකුත් එනවා. ඒත් එක්කම මෙතනට එන සුපර් හීරෝ කෙනෙක් මේ මැරයුන්ව මරලා දානවා. ඉතින් එතන හිටපු එක මැරයෙන් අහන්නේ ඔයා කවුද කියලා. එතකොටම තමන්ගේ මාස්ක් ගලවලා මෙයා කියන්නේ මං ඔයාගේ මරණය කියලා. ඒ වගේම තමයි මේ ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි දුල්කර් සල්මාන්. ඉතින් මේ විදිහට ලෝකා කතා මාලාවේ මීළඟට එන චිත්‍රපටය ලෝකා chapter 2 ගැනත් මේ විදිහේ ඉඟියක් දෙන ගමන් තමයි ලෝකා chapter 1 අවසන් වෙන්නේ.